හරිලම්. අපේ අද කරන්නේ නන්වසරේ පතහ නිර්මාණ පාඩම. ඒ නිර්මාණ පාඩම අපිට ඔයවැලි ඉවර වෙනකන් පට්ට විදිහට වැදගත් වෙනවා. ඔයාලා 8 වසරේදී ඉගෙන ගත්තා කවකට භාවිතා කළා තවෙදී ෂඩාර්ථයක් දෙන්න. කවකට විතර භාවිතා කරලා කොහොමද ඉන්නේ කියලා ඊට වඩා දැන් අද පොඩ්ඩක් එහාට ගිහිල්ලා අපි මේ පාඩම ඔයවැලි වලට ඔන්න මෙන්න මට්ටමේ වගේ නවතිනවා. හරිද? මුලින්ම අපි බලමු මොකද්ද පතයක් කියන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න ඔන්න කොහෙවත් වදින්නේ නැතුව අඹ ගෙඩියක් හරි පොල් ගෙඩියක් හරි ඒ ගහෙන් බිමට වැටෙනවා. ගෙඩිය හැදිච්ච තැනින් නැට්ටෙන් කැඩිලා කෙලින්ම බිමට වැටෙනවා. මේක කොහෙවත් වදින්නේ නැතුව බිමට වැටෙනවා. කෙලින්ම සිරස්ස පල්ලෙහාට වැටෙනවානේ. ඒ වගේම තමයි දැන් ඔන්න හිතන්න ක්‍රිකට් ගහද්දී අනිත් එක්කෙනා බෝලයක් දාද්දී බැට් එකකින් අරලා බෝල්ට ගහනවා. ඒ බැට් එකකින් ගහන එක්කෙනා දන්නවා මම මේ ඇන්ගල් එකට ගහන්නේ. ඒ ඇන්ගල් එකට ගහුවාම මෙන්න මේ පැත්ත තමයි බෝල යන්නේ කියලා. අන්න ඒ වගේ අපිට අර එකම විදිහට ඇවිල්ලා එකම වගේ යනවා නම් අන්න ඒ වගේ එකට තමයි අපි පතයක් කියලා කියන්නේ. හරිද? පතයක් කියන එක ලොකුවට ඔළුවට අයිඩියා ගන්න ඕනේ. පතයක් කියන්නේ ඒ වගේ යම්කිසි පතයක් කියන එකට නිශ්චිත අර වාක්‍යයක් දීලා යම් අවශ්‍යතා එකක් හෝ කිහිපයක් සපුරන පරිදි ඇති ලක්ෂ්‍ය කුලකයකට පතයකේ කින්න මේකනම් වැඩි ඔළුවට ගන්න ඕනේ. මොකද කවුරුත් ඒ වාක්‍ය මොකද්ද කියලා අහන්නේ නැහැ. පතයක් කියන්නේ මොකද්ද කියන එක අහන්නේ නැහැ. මූලික පද වර්ග හතරක් අපි මේ පාඩමේ ඉගෙන ගන්නවා. හරි. පළවෙනි එක තමයි වෘත්තයක් කියන එක. වෘත්තය කියන්නේ පැටවුනේ යම් කිසි එක නිශ්චිත ලක්ෂයක් අල්ලගෙන මොකක් හරි යම් එක නිශ්චිත ලක්ෂයක් අරගෙන ඔය සමාන දුරක් අරගෙන දැන් හිතන්න මේ පෑණි දුර කියලා. ඒ පෑණි දුර අරගෙන ඒ පෑණි ඉවර වෙන තැන සමාන දුරක් ලක්ෂ කිහිපයක් ඔන්නෝම ඒ ලක්ෂයකට සමාන දුරින් ලක්ෂ කිහිපයක් අරගෙන අන්නේ යන පතේට තමයි අපි වෘත්තයක් කියලා කියන්නේ. හරිද? මොකද්ද? අචල ලක්ෂයක සිට නියත දුරකින් ඇඳී පිහිටන ලක්ෂ්‍යවල පතේට තමයි අපි වෘත්තයක් කියන්නේ. මොකද්ද? අචල ලක්ෂයකට නියත දුරින් පිහිටි ලක්ෂ්‍යවල පතයක් අපි වෘත්තයක් කියලා කියනවා. හරිද? වෘත්තය අඳිනකේ චූටි ක්‍රියාකාරකමක් තියෙනවා ඔයාලට. ඒ ක්‍රියාකාරකම තමයි පැටවුනේ. ඒ ක්‍රියාකාරකම තමයි ඔයාලා පොඩි කාඩ්බෝඩ් එකක් අරගෙන එක දිග කාඩ්බෝඩ් එකක් අරගෙන ඒකේ ඔන් බලන්න මේ කාඩ්බෝඩ් එකක් අරගෙන ඔයාලා ඒකේ එක පැත්තක සිදුරක් දෙගෙන ඒකට මොකක් හරි තුඩක් හරි මොකක් හරි කියලා මේක හෙල්ලෙන්නේ නැති වෙන්න තියා ගන්නවා. ඒ ලක්ෂ්‍යෙත් හෙල්ලෙන්නේ නැති වෙන්න තියාගෙන ඊට පස්සේ අනිත් පැත්තේ කෙරවලෙන්න ඔයාලා පැන්සල් තුඩ දාන්න පුළුවන් මේ සිදුරක් හදාගෙන ඒකට පැන්සල් තුඩ දාලා මේකන ලක්ෂ්‍ය වෙනස් වෙන්නේ නැතුව මෙන්න මේ තුඩේ පැන්සල් තුඩින් මෙන්න මෙහෙම කරලා ඔයාලා පතයක් අඳිනවා. එතකොට ඔයාලට පතයක් ඇඳෙනවා. අන්නේ පතේට තමයි අපි ඒකට වෘත්තයක් කියලා කියන්නේ. හරිද? ඔය ඇවිල්ලා අපි ඉගෙන ගන්න පළවෙනි පදේ. මොකද්ද? වෘත්තයක්. අචල ලක්ෂයක සිට නියත දුරකින් ඇඳී නැත්නම් අචල ලක්ෂයක සිට නියත දුරින් පිහිටි ලක්ෂවල පතය තමයි අපි වෘත්තයක් කියලා කියන්නේ. හරිද? ඊළඟට එනවා අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය. හරිද? ලක්ෂ දෙකකට ඔන්න ලක්ෂ දෙක වෙනකොට මේ ටික කවට්ටෙන් ඒ වලින් අඳින්නේ කොහොමද කියලා ඉස්සරහට අපි බලමු. මුලින්ම පත හතර මොනවද ඉගෙනගමු. හරිද? ඊළඟට තමයි පැටවුනේ ඉන්නේ ඔන්න A කියලා ලක්ෂයක් තියෙනවා B කියලා ලක්ෂයක් තියෙනවා. A කියලා ලක්ෂයක් තියෙනවා B කියලා ලක්ෂයක් තියෙනවා. දැන් මේක මම පොඩ්ඩක් ස්පීඩ් කරගෙන යනවා. ඔයාලා නවත්ත හරි නෝට් එකක් ලියාගෙන හදාගෙන යන්න. හරිද? මම සාමාන්‍යයෙන් එක්සෑම් ටාගට් කරලා මේක කරගෙන යන්නේ. ඔයාලට එක්සෑම් එකේ ඒ ලකුණු ටික කඩා ගන්න මේ වැඩ දෙකෙන් යන විදිහට. හරි. ඔන්න ලක්ෂ දෙකක් තියෙනවා. මේ ලක්ෂ දෙකට මේ ලක්ෂ දෙකටම සමාන දුරින් අපි ලක්ෂ කිහිපයක් ඇඳගෙන අන්නේ ලක්ෂ කිහිපයේ පිහිටන පතේට අපි කියනවා මෙන්න මේ රේඛාව. දැන් මෙන්න මේ ලක්ෂ දෙක යාකලා රේඛාවක් ඇඳලා අන්නේ රේඛාවට අදින ලම්බ සමච්ඡේදකයේ තමයි අන්න අර මේ ලක්ෂ දෙකට සමදුරින් ඇඳපු ලක්ෂවල පතේ. කොහොමද මේ වගේ එකක් අපි නිර්මාණය කරගන්නේ? අන්න හිතන්න බටන්නේ. ඔයාලා ගන්න කොලයක්. කොලයක් අරගෙන ඒ කොලේ මෙන්න මෙහෙම මේකේ ඉන්න කොලයක් නම්
කොලේ අරගෙන මෙන්න මේම පොයින්ට් එකක් මාක් කරගන්න සාමාන්‍යයෙන් ඔයා හිතන්න සෙන්ටිමීටර 10ක් ගියා. සෙන්ටිමීටර 10කින් පොයින්ට් එකක් මාක් කරගන්න. ඒ නම් පිට සෙන්ටිමීටර 10ක් වෙන විදිහට මාක් කරලා ඊට පස්සේ මේ කොලේ නවන්න A පොයින්ට් එකයි B පොයින්ට් එකයි එක මතයක වැටෙන්නේ. A පොයින්ට් එකයි B පොයින්ට් එකයි එක මතයක නැවුවාම මෙන්න මේ හරියටම සමමිතික අක්ෂයක් වැටෙනවා නේද? සමමිතික අක්ෂයක් වැටෙනවා මෙන්න මෙහෙම. සමමිතික අක්ෂයේ දිගේ ඔයාලා තනින් තන පොයින්ට් තියාගෙන යන්න. මෙන්න මෙතන පළවෙනි පොයින්ට් එකක් ගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ හැරේ තව පොයින්ට් එකක් ගන්න. ඊට පස්සේ ඔයාලා මොකද කරන්න ඕන? අඩි රෝල අරගෙන මෙන්න මේ A පොයින්ට් එකේ ඉන්න ඔයාලා කියපු අර සම්මිතික රේඛාවේ පළවෙනි පොයින්ට් එකට තියලා පළවෙනි පොයින්ට් එකට තියලා අඳින්න පළවෙනි පොයින්ට් එකට තියලා මෙන්න මෙහෙම රේඛාවක් ඇඳලා ඒ රේඛාවේ දුර මෙන්න ගන්න. ඒ රේඛාවේ දුර මෙන්න ගන්න. ඒ වගේම මෙන්න මේ පොයින්ට් A පොයින්ට් එකේ ඉඳන් B රේඛාවට ඉරක් ඇඳලා ඒ පොයින්ට් එකේ දුරක් වෙනවා. එතකොට ඔයාලා හරියට මේ දෙක කරා නම් මෙන්න මේ රේඛා දෙක සමාන කියලා කියනවා. ඊට පස්සේ කියපු අනිත් පොයින්ට් එකත් ඔන්නෝම බලන්න. එතකොට මෙන්න මේ රේඛා දෙක දුරින් සමාන කියලා ඒ. ඔන්නෝම පොයින්ට් දෙක තුනක් බැලුවම ඔයාලට තේරෙනවා මෙන්න මේ ගිහිල්ලා තියෙන සමමිතික රේඛාව. මේ පොයින්ට් එක එක උඩ එක නවල ආපු සමාන්තර රේඛා සම්මිතික රේඛාව මෙන්න මේ ලක්ෂ දෙකට සමදුරින් තමයි තියෙන්නේ. හරිද? අන්නේ රේඛාව මත මම දැන් තනින් තන ලක්ෂ නේද? තනින් තන ලක්ෂ අන්නේ ඇඳපු ලක්ෂවල පතය AB කියන රේඛාව. ඔන්න දැන් මම AB කියන රේඛාව යා කරගන්න. හරිද? AB රේඛාව යා කරගත්තාම මෙන්න මෙහෙම ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය මෙන්න මේ ලක්ෂ දෙක යා කරන රේඛාවට ලම්බ සමච්ඡේදකයක් වෙනවා. දැන් තේරුණා නේද? යම් කිසි ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි පතය ඒ ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය. එතකොට මෙන්න මේ පොයින්ට් ටික යා කරලා දැන් ඔයාලා මේ දැනගත්ත පොයින්ට් ටික යා කරලා මෙතනින් මම ඉරක් ඇඳගත්තොත් අන්නේ දෙන්න මෙන්න මේ රේඛා දෙක හරියටම අංශක 90ක් වෙන විදියට කැපිලා යනවා. අන්න ඒ වගේ එකකට කියනවා AB රේඛාවට අපි ලම්බ සමච්ඡේදයක් අඳිනවා කියලා. හරිද? එතකොට පළවෙනියම අපි ඉගෙන ගත්ත වෘත්තය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට ඉගෙන ගත්ත දැන් ලම්බ සමච්ඡේදකයක්. හරිද? ඒක තමයි එතකොට ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතේ. හරිද? ඊළඟට පංචෝ ඊළඟට එනවා අචල රේඛාවකට නියත දුරින් පිහිටි ලක්ෂවල පතේ. ඊළඟට එනවා අචල රේඛාව. ඒ කියන්නේ හෙල්ලෙන්නේ නැති රේඛාවට නියත දුරින් පිහිටි ලක්ෂවල පතේ. අන්න බලන්න. ඔන්න මම රේඛාවක් ඇඳ ගන්නවා. හරිද? රේඛාවක් ඇඳගෙන ඒ රේඛාවට ඔයාලා ගාව තියනවා නේද? අඩි රූලයි මොකද්ද? විහිද චතුරස්‍රය. විහිද චතුරස්‍රය අඩි රූලයි විහිද චතුරස්‍රයයි ගන්න. විහිද චතුරස්‍රය කියන්නේ මෙන්න මෙහෙම එක. මෙන්න මේ වගේ හැඩයකින් තියෙනවා වෙන කවකට පෙට්ටි. මේකේ පොඩි ඒකුත් තියෙනවා. ඒක හරි ත්‍රිකෝණාකාරයක් තියෙන්නේ. ඒක නෙමෙයි මේ එක පැත්තක් දිග එක පැත්ත සාමාන්‍ය කොට ඔන්න ඔය වගේ එකක් තියෙනවානේ. අන්නේ විහිද චතුරස්‍රය ගන්න. අඩි රූලක් ගන්න. අඩි රූල අරගෙන මෙන්න මෙයාගේ උඩින් කියන්න. ඒ කියන්නේ මෙන්න මේ රේඛාව උඩින් කියන්න. ඒ රේඛාව උඩින් කියලා විහිද චතුරස්‍රය අරගෙන අඩි රූලක් කියලා ඒ අඩි රූල කෙලි මෙන්න මෙහෙම යන්න පුළුවන් විදිහට එතකොට කියන්නේ. එතකොට මේ තියෙන විහිද චතුරස්‍රය නම් මේ තියෙන අඩි රූල නම් ඔයාලා මෙන්න මෙහෙම කියලා මාක් කරගෙන යන්න ඕනේ. හරිද? දැන් විහිද චතුරස්‍රයේ එක එක සෙන්ටිමීටර් මාක් කරලා තිනවා. හරිද? දැන් වා හිතනවා ඔයාලා දිග පැත්තෙන් මේ පැත්ත දිග පැත්ත සෙට් වෙන්න කියලා මේ පැත්තට මෙන්න මේ කැලේ. ඒකේ මාක් කරලා තියෙනවනේ සෙන්ටිමීටර් වලින්. එතකොට ඔයාලා
මෙන්න මේ රේඛාන්ද අඳින්න බලන්න සෙන්ටිමීටර් 3ක් විතර සෙන්ටිමීටර් 3 විතර කෑලි. මෙතන එකයි. මෙතන එකයි. ඔන්නෝම සෙන්ටිමීටර් 3 කෑලි මෙන්න මෙහෙම අඩු වෙලා ඉන්නවා. මේ චතුරස්‍රය වේගයෙන් හින්දා හරියට මෙහෙම දාම් පොයින්ට් ටිකක් එනවා නේද? ඔන්නෝම ඔයාලා එන්නවා. ඔන්නෝම ඇන්දට පස්සේ පොයින්ට් ටිකක් ඇවිල්ලා එතකොට මේ හැම එකක් අතරම 3 සෙන්ටිමීටර් තියෙනවා. මේ දෙක අතරත් තියෙනවා 3 සෙන්ටිමීටර්. මේ දෙක අතරත් තියෙනවා 3 සෙන්ටිමීටර්. නේද බටවුනේ? එතකොට අන්නේ ලක්ෂවල පතයට අපි කියනවා මෙන්න මේ රේඛාවට මොකද්ද? මෙන්න මේ රේඛාවට සමාන්තරව යන්නේ. ඒ කියන්නේ කවදාවත් මේ දෙන්නම දික් කරාට හම්බෙන්නේ නැහැ. මේ දෙන්නා කොච්චර දික් කරත් මේ දෙන්නම එකිනෙක හම්බෙන්නේ නැහැ. මෙන්න මේ රේඛාවට සමාන්තරයෙන් ලද රේඛාවක් කියන්නේ මොකක්ද එතකොට? යම් කිසි අචල රේඛාවකට නියත දුරකින් හැමතැනම නියතයක් වෙන්නේ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ ආදිය නියත දුරකින් ඇඳී ලක්ෂවල පතය තමයි අපි සමාන්තර රේඛාවක් කියලා කියන්නේ. හරි නේද? එතකොට පළවෙනි එක වෘත්තය ඉගෙන ගත්තා, දෙවෙනි එක ලම්බ සමච්ඡේදකය ඉගෙන ගත්තා. ඊළඟ එකට සමාන්තර රේඛාවක් කියනවා. හරිද? ඔන්න එතකොට පත තුනක් දැන් හරි. ඊට පස්සේ ඊළඟට හතරවෙනි පදේ ඉතින් පද හතරක් ඉගෙන ගන්න කිව්වනේ. අන්තිම එක තමයි මේකදී අපි ඉගෙන ගන්න කෝණ සමච්ඡේදකය කියන්නේ. කෝණයක් හැදෙන්නේ කොහොමද පැටවුනේ? කෝණයක් හැදෙන්නේ සරල රේඛා දෙක එකිනෙක ඡේදනය වෙලා නෙමෙයි. ඔන්න බලන්න. එක සරල රේඛාවක් තියෙනවා, තව සරල රේඛාවක් තියෙනවා. අන්නේ දෙන්න හම්බ වෙනවා. නේද? මෙන්න මේ කෝණයක් හැදෙන්නේ මෙතන. අන්න එහෙම හැදිච්ච කෝණේ අන්න එහෙම ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතේ වන්නේ එම රේඛා දෙක ඡේදනය වීමේ සෑදෙන කෝණවල කෝණ සමච්ඡේදය. පද ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතේ. දැන් බලන්න මෙන්න මේ රේඛාවයි ඡේදනය වෙලා මෙන්න මෙතන පොයින්ට් එකක් තියෙනවානේ. ඒ පොයින්ට් එකේ ඉඳන් මේ එක එක රේඛාවට අපි සමාන දුරක් ඇඳගත්තොත් මේ රේඛා දෙකට සමානව ඇඳගත්තොත් බලන්න ඔයා හිතන්න සෙන්ටිමීටර් 3ක් මම මෙයාගෙන් ගත්තොත් මෙන්න මෙතන මාක් කරගත්තා නම් මෙයාගේ සෙන්ටිමීටර් 3ක් අරගෙන මෙතන මාක් කරොත් ඒ දෙන්නටම මේ සෙන්ටිමීටර් 3.2 දෙන්නටම අදිද්දි මෙන්න මේ වගේ ලක්ෂයක් තමයි එන්නේ. හරිද? ඔන්නකොම මේ රේඛා දෙකටම සමදුරින් අඳිනවා පතයක්. හරිද? අන්නේ පතය අපි අන්නේට යා කරලා අන්නේකට කියනවා කෝණ සමච්ඡේදකය කියලා. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවමයි. මෙන්න මේ රේඛා දෙකෙන් හැදෙනවන් පැටවුම් මෙතන කෝණයක් නේද? මෙන්න මෙහෙම හැදෙනවා මේක කෝණය. ඒ කෝණය ඔයා හිතන්න අංශක 30යි කියලා. අංශක 60යි කියලා. ඒ කෝණය අංශක 60යි කියන එක. මෙන්න මේ කෝණ සමච්ඡේදකයම වගේ. මෙන්න මේ කෝණය හරියටම දෙකට බෙදනවා. ඒ කියන්නේ එක පැත්තක් අංශක 30යි අනිත් පැත්ත අංශක 30යි. අන්න ඒ වගේ දේවල් තමයි කෝණ සමච්ඡේදකය කියලා කියන්නේ. එතකොට කෝණ සමච්ඡේදකය කියන්නේ මොකක්ද කියන්නේ? ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය වන්නේ එම රේඛා දෙක ඡේදනය වීමෙන් සෑදෙන කෝණවල කෝණ සමච්ඡේදකය. එතකොට මේ මොකද්ද? කෝණ සමච්ඡේදකය. කෝණ සමච්ඡේදනයේ මෙන්න මේ කෝණය හරියටම දෙකට බෙදනවා. ඔන්න ඔය පත හතර තමයි අපි මූලිකව මෙන්න මේ පාඩමේ ඉගෙන ගන්නේ. හරි නේද? එතකොට අපි මුලින්ම ඉගෙන ගත්තා වෘත්තය. වෘත්තය කියන්නේ මොකද්ද? අචල ලක්ෂයක සිට නියත දුරකින් ඇඳී පතේට කියනවා අපි ලක්ෂවල පතේට කියනවා අපි වෘත්තය කියලා. ඊළඟට ඉගෙන ගත්තා මොකද්ද? ලම්බ සමච්ඡේදකය. ලම්බ සමච්ඡේදකය කියන්නේ මොකද්ද?
යම් කිසි ලක්ෂ දෙකකට නියත දුරකින් පිහිටි ලක්ෂවල පතය අපි අන්න අර ලක්ෂ දෙක යා කරන රේඛාවට ලම්බ සමච්ඡේදකය කියලා කියනවා. හරිද? ඊළඟට අපි ඉගෙන ගන්න දුන්නේ මොකද? මොකද්ද? සමාන්තර රේඛාව. සමාන්තර රේඛාව කියන්නේ මොකද්ද? අචල රේඛාවට නියත දුරකින් ඇඳේ ලක්ෂවල පතය. අචල රේඛාවකට. වෘත්තයේ අචල ලක්ෂයකට. අචල රේඛාවකට නියත දුරකින් ඇඳී ලක්ෂවල පතේට කියනවා අන්න අර රේඛාවට මෙන්න මේ ඇඳපු රේඛාව මේක නම් ඒකට අඳින සමාන්තර රේඛාව කියලා. හරි නේද? ඒ ඇවිල්ලා තුන්වෙනි. අන්තිමට දැන් ඉගෙන ගන්න මොකද්ද? යම් කිසි රේඛා දෙකක් ඡේදනය වීමෙන් තෑගෙන කෝණ සමච්ඡේදකයේ මගින් හරියටම දෙකට බෙදනවා. ඒ කියන්නේ මොකද්ද? සරල රේඛා දෙකක් එම සරල රේඛා දෙකක ඡේදනය වන සරල රේඛා දෙකක් එම සරල රේඛා දෙකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය මෙන්න මේ කෝණය සමච්ඡේදකය නේ කරනවා. ඒ කියන්නේ කෝණ සමච්ඡේදකය කියලා. ඔන්න ඔය හතර තමයි අපිට මේ 9 හතරේ මූලිකම තියෙන්නේ. ඔය ඇවිල්ලා කොහොමද පත ටික යන්නේ කියලා මේ අවුරුද්දට ඔය කරේ. හරිද? දැන් බලමු කොහොමද අපි ලම්බක රේඛාවක් ඇඳගන්නේ කියලා කෝණමානය අරගෙන. මොකද ඔයාලට වෘත්තයක් ඇඳගන්න පුළුවන් නේ. කවකට අරගෙන කෝණමානය නෙවෙයි කවකට කරන්නේ. කවකට ඇඳගෙන ආරේ වෘත්තයක් ඇඳගන්න පුළුවන්. කොහොමද අපි වෘත්තයක් අඳින්නේ? දැන් ඔයාලා හිතන්න ඔයාලට ඕනේ සෙන්ටිමීටර් 3ක් අරය වෙච්ච වෘත්තයක්. අරය කියන්නේ මොකද්ද? වෘත්තය ඉගෙන ගන්න නේද? මෙන්න මෙහෙම. වෘත්තයක් තියෙනවා නම් වෘත්තය හරියන්නේ කියනවා අපි මොකද්ද? අපරයක් දෙන්න. හරි. මොකද්ද? අපතන මන්නේ මෙතන. වෘත්තයෙන් මෙතන මොකද්ද කියන්නේ? කේන්ද්‍රය. හරි. කේන්ද්‍රයෙන් ඉඳන් මෙන්න මේ එළින් දැන් අපි අත පතේ තියෙනව නේද? අන්නේ පතේට කේන්ද්‍රයයි ඒ පතේයි යා කරලා. ඒ කියන්නේ පතේ කියන අපි දානවා පරිධිය කියලා කියන්නේ වෘත්තය නේද? අන්නේ දෙක යා කරලා අපි අඳිනවා මෙතන අරය කියලා එකක්. අන්න ඒක තමයි අරය. දැන් ඔයාලා හිතන්න ඔයාලට එනවා සෙන්ටිමීටර් 5ක් වෙච්ච අරයක් තියෙන වෘත්තයක් අඳින්න කියලා. මොකද ඔයාලා මුලින්ම කරන්නේ? ටක් ගාලා එක පොයින්ට් එකක් මාක් කරගන්නවා. ඕ කියලා මම මාක් කරගන්නවා. හරිද? ඊට පස්සේ කව කට්ට අරගෙන මේ තියෙන කව කට්ට කියලා හිතා ගන්න. බලන්න මේක කියලා. හරි. මේ අපි ගත්තොත් කව කට්ට කියලා ඔයාලා කොහෙන්ද කියලා සෙන්ටිමීටර් 5ක් අරගන්න ඕනේ. මේ බිංදුව ගාවින් තුඩ තියලා කව කට්ටේ තුඩක් තියෙන්නේ උල් තුඩ අන්නේ තුඩ තියලා එතන ඉඳලා සෙන්ටිමීටර් 5ක් අරගෙන පැන්සල සෙන්ටිමීටර් 5 තියාගන්න. ඊට පස්සේ තුඩ මෙන්න මේ ඕගියන් ලක්ෂය තියලා සෙන්ටිමීටර් 5ක් දුරින් මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. හැබැයි තුඩ හෙල්ලෙන්න බෑ. එතකොට අපිට මෙන්න මේ වගේ සෙන්ටිමීටර් 5කින් හැමතැන මේක නම් පොඩ්ඩක් හිතන්න මම කියන්නේ මේක තමයි ඕලක්ෂය. ඔයාලා කරන්න එපා මෙතන නම් ගානකට සෙන්ටිමීටර් 5යි තියෙන්නේ. හරිද? මෙහෙම අනතන සෙන්ටිමීටර් 5යි. අන්න එහෙම තමයි වෘත්තයක් ඇඳගන්නේ. ඒක නම් කරන්න පුළුවන් අපි අදවල් විදිහට ඔය යනවා. වෘත්තේ පාඩකවල සම්දි සාවිදි සමාජයේ ඇඳ. හරි. දැන් එතකොට අපිට මේවා ලම්බ රේඛාවක් නිර්මාණය කරන්න. ඔන්න මේකෙන් අපි අතර ගන්නේ අනිරෝධයි මොකක්ද පැන්සලයි කව කට්ටයි තමයි. හරි. ඔන්න ඔයාලට කියනවා PQ කියන ලක්ෂ දෙකක් තියෙනවා කියලා. මෙන්න මේ PQ කියන ලක්ෂ දෙකට ලම්බ රේඛාවක් අඳින්න කියනවා. මේ PQ ලක්ෂ දෙකට ලම්බ රේඛාවක් අඳින්න කියනවා. කොහොමද අඳින්නේ? ඔයාලා කරන්නේ එක දෙයක්. ඒ කියන්නේ ලම්බ රේඛාවක් අඳින්න කියන්නේ ඒකේ ලම්බ රේඛාවක් අඳින
තැන් තුනක් අපි ඉගෙන ගන්නවා. පළවෙනි රේඛාව මෙන්න මේ PQ රේඛාවට එළියෙන් තියෙන බාහිර ලක්ෂයක සිට. මේකේ අනුමානිකව ලියාගන්න රේඛාවකට බාහිරව පිහිටි ලක්ෂයක සිට එම රේඛාවට ලම්බ රේඛාවන් නිර්මාණය කිරීම. මොකද රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක සිට එම රේඛාවට ලම්බ සමච්ඡේදක නැත්නම් ලම්බ රේඛාවක් නිර්මාණය කිරීම. ඔයා හිතන්න PQ කියලා වන්න රේඛාවක් තියෙනවා. ඒ PQ රේඛාවට බාහිරින් අපිට මෙතෙන් තියෙනවා A කියලා ලක්ෂයක්. මෙන්න මේ A ලක්ෂයෙන් ඉඳන් අපිට කියනවා මෙන්න මේකට ලම්බ රේඛාවක් අඳින්න කියලා. ඒකෙදි කරන්නේ මෙන්න මෙච්චරයි. ඔයාලා ඒ රේඛා ඒ පොයින්ට් එකේ කියලා කවකට අරගෙන කවකට හැබැයි ගණිත පැටවුනේ දැන් ඔන්න මම කවකට මේ වගේ දෙයක් හිතාගන්න තුල මෙතනින් කියලා PQ රේඛාවට වඩා ටිකක් වැඩි වෙන්න ඕනේ දුර. දැන් කාර්යයක් තුන මෙතන තියලා පැන්සල මේ ගාන ගත්තොත් හරියන්නේ නැහැ. ඊට වඩා ටිකක් අරගෙන අපි මෙන්න මේක කියලා හිතමු. ඊට වඩා ටිකක් අරගෙන මම ඒකෙන් පොඩි අර්ධ වෘත්ත කෑල්ලක් ඇඳ ගන්නවා. මෙන්න මෙහෙම පොඩි කෑල්ලක් ඇඳ ගන්නවා. හරිද? පොඩි කෑල්ලක් ඇඳ ගන්නවා. ඔන්න ඔය ඇඳගත්ත කෑල්ල මම මෙතන මාක් කරනවා. ඔන්න ඔය ඇඳගත්ත ඒ උත්යක් වගේ ලක්ෂණ දැන ගන්න මම කාපාට නෙන්නේ දැන්. ඔන්න ඔහම ගානට ඔන්න ඔහම හරියට එන්න ඕනේ ඇඳගත්තට පස්සේ. හරිද? දැන් ඔන්න ඔය ඒ ඇඳගත්ත ඒ වෘත්ත කෑල්ල දින්න. ඒ කියන්නේ මෙහෙම ඇඳගත්ත වෘත්ත කෑල්ල. අන්නේ වෘත්ත කෑල්ල PQ රේඛාව කැපෙන ලක්ෂ දෙක ඔයාලා මාක් කරගන්න මොකක් හරි නම් දෙකක් දාන්න. මම XY කියලා මාක් කරගන්නවා. XY කියලා මාක් කරගත්තා. හරිද? හරි. ඊළඟට පැටවුනේ ඔයාලා ආයිත් කවකට අරගෙන මෙන්න මේ x කියලා දාගත්ත පොයින්ට් එක තියෙන අන්නේ පොයින්ට් එකේ ඉඳන් යම් කිසි ආරයක් අරගෙන මෙන්න මෙතනින් එක දිගටම රවුම් අඳින්න නැතුව චුට්ටි ක්‍රොස් එකක් දාගන්න. මෙන්න මෙතනින් පොයින්ට් එක වෙනස් කරන්න නැතුව අපි චුට්ටි ක්‍රොස් එකක් දාගන්නවා. හරි මේ එතන තමයි මෙන්න මෙතන යනකොට මෙන්න මේ ගාන විතර චුට්ටි ක්‍රොස් එකක් දානවා. හැබැයි පැටවුනේ මෙන්න මෙතන ක්‍රොස් එක දැම්මට පස්සේ එතන කව කට්ටේ තියෙන දුර වෙනස් කරන්න බෑ. දුර වෙනස් කරන්න බෑ. මෙතනට ගත්ත දුරම අරගෙන මේ පැත්තේ තුඩක් තියලා මේ පැත්තෙන් පැන්සලේ කව කටින් ආයිත් ගහගන්න. එතකොට මෙන්න මේ වගේ පොයින්ට් දෙකක් හම්බ වෙනවා නේද? මොකද කරේ? මුලින්ම මෙන්න මෙතන ඊයතුල ගාමින් PQ-ට වඩා දිගට කව කට්ට අරගෙන මෙන්න මෙතනින් පැන්සල්ට දැන් චූටි ඡාපයක් අහගත්තා. හරිද? ඒ ඡාප දෙක PQ රේඛාව හම්බෙන ලක්ෂ දෙක මම XY කියලා දාගත්තා. ඊට පස්සේ ඒ XY කියන ලක්ෂ දෙකේ ඉඳන් x ලක්ෂය කියලා කව කට්ට වෙනස් කරන්නේ නැතුව පොඩ්ඩක් මෙන්න මෙතන චූටි ඡාප කෑල්ලක් හඳ ගන්නවා. මෙන්න මේ x ඉඳන් මේ ඇඳගත්ත දුර වෙනස් කරන්නේ නැතුව ආයිත් y ඩට් කියලා චුට්ටි ඡාප කෑල්ලක් ගහනවා. එතකොට මෙන්න මේ ගහගත්ත ඡාප කෑල්ල දෙක අනිවාර්යෙන් කැපෙනවා. ඔයාලා කැපෙන්නේ කියලා හදිසියවත් මෙන්න මේක අඩු කරලා වැඩි කරලා මෙව කරන්න එපා. මෙතනට ගත්ත දුරමයි අනිවාර්යෙන් අදින්න ඕනේ. මොකද කැපෙන ලක්ෂණක් අනිවාර්යෙන් එනවා. ඔයාලට හදිසියවත් මේ වගේ දැන් ඔයාලා මුලින්ම මේ වගේ තැනක යනකොට ඊළඟ එක්කෙනා මේ තැනක යනකොට එතකොට මෙන්න මෙයාව මේ හරිය ඇදලා මෙයාව මේ හරිය. කැපෙන්නේ ඔයාලා ටික උඩට අදින්න එතකොට. එතකොට මෙහෙන් මේ හරියට යනවා මෙහෙන් මේ හරියට. ඔන්න ඔය හරිය විදිහට ඔයාලව කැපෙනවා. කැපෙන තැනක් වෙනවා. අන්නේ තැන ඒ තැනයි මෙතන මෙහෙම කැපිලා මෙහෙම වෙනවා මෙතන මෙහෙම එකක් වෙනවා මෙතන මෙහෙම එකක්. ඔන්න ඔය පොයින්ට් එකේ ඉඳන් අඩි රූල කියලා මෙන්න මේ A ලක්ෂයට යා කරගන්න. මෙන්න මේ පොයින්ට් එකයි මෙන්න මේ A ලක්ෂය යා කරගන්න. එතකොට අපි PQ රේඛාවට A ලක්ෂයෙන් ඉඳන් ඒ කියන්නේ බාහිර ලක්ෂයෙන් ඉඳන් ලම්බ රේඛාවක් ඇඳගෙන තේරුණා නේද මොකද කරන්නේ මුලින්ම වඩ PQ රේඛාව තියෙනවා අපිට බාහිර ලක්ෂය තියෙනවා පැටවනේ
ගත්ත කවකට ඇඳ ඡාපයක් ඒ ඡාපයේ ලක්ෂ දෙක රේඛාව කැපිච්ච තැන් දෙක අපි වෙන නම් දෙකකින් නම් කළා ඊට පස්සේ කවකට අරගෙන ඒ නම් කරපු ලක්ෂයකින් ඉඳන් පොඩි ඡාප කැලක් ගහනවා අන්නේ ඡාප කැලක් ගැහුවට පස්සේ කවකට තියෙන මෙෂර්මන්ට් එක වෙනස් කරන්නේ නැතුව ආයෙත් මේ පැත්තේ තියලා පොඩි ඡාප කැලක් ගහනවා එතකොට ඒ ඡාප කැලි දෙක ඡේදනය වෙනවා පොයින්ට් එකක් අන්නේ පොයින්ට් එකේ ඉඳන් ඔයාලා අර කලින් අපි ඇඳපු ඒ ලක්ෂයට අපි යා කරගන්නවා. හරිද? අන්න එතකොට ඒ යා කරගත්ත රේඛාව මෙන්න මේ PQ රේඛාවට ලම්බ රේඛාවක්. ඔන්න එතකොට අපිට රේඛාවකින් නම් බාහිර රේඛාවකට බාහිර ලක්ෂයකින් නම් ලම්බ රේඛාවක් හඳුන්වන්න පුළුවන්. සී ප්‍රශ්නයක් නැහැ. පොත් හරිද? ඊළඟට අනුමාත්‍රාව ලියා ගන්න මේක ඇඳගන්න. හොඳේ. වීඩියෝ එක පොස් කරලා ඇඳගන්න. මේක ඇඳගන්න. ඊළඟට මාතෘකාව රේඛාව මත ලක්ෂයක රේඛාව මත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බ දොරින් පිහිටි රේඛාව නිර්මාණය කිරීම. හරිද? කියන්නේ මොකක් හරි රේඛාවක් තියෙනවා. ඒ රේඛාව මත ලක්ෂයක් තියෙනවා. ඒ මත ලක්ෂයේ ඉඳන් එම රේඛාවට ලම්බ රේඛාව නිර්මාණය කිරීම. මොකද මාතෘකාව කිව්වේ? රේඛාවක් මත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බ රේඛාවක් නිර්මාණය කිරීම. ඔන්න අර වගේ මම PQ කියනවා ගන්න. ඔන්න රේඛාවක් තියෙනවා. මෙයා P මෙයා Q. හරි. ඔන්න මම මෙතනින් A කියලා ලක්ෂයක් තියෙනවා. A කියලා ලක්ෂයක් තියෙනවා. ගණන් ගන්නකොට සරින් සරි මම මේක අලවමු. මොකද කලබලයට මම මේ වයිට් බෝඩ් එක අයි කරගත්තේ ගලවලා කියලා. වයිට් බෝඩ් එකේ පොඩ්ඩක් තියන්න යාමක පදින් කිව්වේ අයි කරේ. හරි අන්න PQ රේඛාවක් තියෙනවා. PQ රේඛාවේ A කියලා රේඛාව මත ලක්ෂයක් තියෙනවා. එතකොට අපි කරන්නේ චුට්ටි දෙක. ගන්නවා කවකට අරගෙන මෙන්න මේ A ලක්ෂය මත කවකට තුන තියලා පැන්සලෙන් චුට්ටි ඡාප දෙකක් ගහ ගන්නවා. හැබැයි අර වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ මූර්තිය එනවා වගේම ඒ අරය අරගෙනම මෙන්න මෙතනින් මාක්කයක් දාගන්නවා. ඒක වෙනස් කරන්න නැතුව මෙන්න මේ පැත්තෙන් මාක්කයක් දානවා. එතකොට ඔයාලා PQ රේඛාව මත මෙන්න මෙහෙම චූටි ඡාප කැලල මෙහෙම චූටි ඡාප කැලල ඡාප කැලි දෙකක් ඇඳනවා නේද පැටවුනේ. හරි. ඒ අඳින ඡාප කැලි දෙක මුලින්ම අන්නේ ඇඳ ගන්නකො. අන්න එහෙම ඡාප කැලි දෙකක් ඇඳින්න. හරිද? කොටගෙන ඇඳගන්න. පතා චුටි කියන්නේ මම ඇඳලා පස්සේ. එන්නේ එහෙම ඡාප කැලි දෙකක් අඳින්න. ඊට පස්සේ ඒ ඡාප කැලි දෙකෙන් දැන් හරිද? මේ ඡාප කැලි දෙක වෙනස් කරන්න වැඳගත්තා. ඊට පස්සේ කවකට ආයි කරගෙන මෙන්න මේ කැපිච්ච ලක්ෂ දෙක ඉගෙනවා වෙන නම් දෙකක් දාගන්න මේකට. xy කියලා දාගන්න. x රේඛා y හරි y xy. ඔන්න x ලක්ෂේ අරගෙන x ලක්ෂේ ආයි මම කවකට තියලා අර කලින් ගහුවා වගේ x ලක්ෂේ කවකට තියලා සමාන දුරකින් තව ඡාපයක් ගහ ගන්නවා. ඔන්න සමාන දුරකින් මම තව ලක්ෂ ඡාප කැල්ලක් ගහගත්තා. හරිද? ඒක වෙනස් කරන්න දුවේ එකේ නම් ගැහුව ඡාපය වෙනස් කරන්න නැතුව දුර වෙනස් කරන්න නැතුව කවගත්තේ ඒතන y ලක්ෂයේ කියලා ආයි ඡාප කැල්ලක් ගහනවා. y ලක්ෂයේ කියලා ආයි ඡාප කැල්ලක් ගහනවා. ඔන්න ඔය ඡාප කැල්ල දෙකක් වදිනව නේද? ලක්ෂයේ කියලා ගැහුව ඡාප කැල්ලක් ඒක වෙනස් කරන්න නැතුව y ලක්ෂයේ තුල කියලා කවකටේ මෙන්න මේ ඡාප කැල්ලක් ගැහුවා. ඔව් දැන් එතකොට එක පැත්තක් හරි නේද? හැබැයි අපි ලම්බ රේඛාවන් නිර්මාණය කරන මේ පැත්තටම තිබ්බනම් එතකොට ගානටම ඒ හරහා ඒ දෙන්නම මාක් කරාම හරි නේද? එතකොට කිසි ප්‍රශ්නයක් දෙන්නේ නැතුව අපිට ලම්බ රේඛාව දිගටම ඇඳගන්න පුළුවන්. හැබැයි මෙහෙම මේ දෙක යා කරගත්තොත් ප්‍රශ්න නැහැ. එක පැත්තක් විතරක් ඇඳගෙන මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් අපි එක පැත්තක් විතරක් ඇඳගමු දැන්. ඒ පොයින්ට් එකේ ඉඳන් මම මෙන්න මේ ඒ පොයින්ට් එකට මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් ඒ පොයින්ට් එකට හරි කිරින් ඇඳගන්න. අඩුවකින් ටක් ගන්න. අන්න ඒකට දැන් ඒකට PQ රේඛාවට ලම්බ රේඛාවක් ඇඳලා තිනවා. හැබැයි PQ මත PQ රේඛාව මත ලක්ෂයක ඉඳන් ඇඳලා තියෙන්නේ දැන් ලම්බ රේඛාව. එතකොට
මෙන්න මෙතන අංශ 90 තියෙනවා නේද? පැටවුනේ. ආ. එතකොට හදිස්සියවත් අපිට මේ පල්ලෙහෙන් අදින්න කිව්වොත් නම්බර එක මොකද කරන්නේ? මේක දැන් උඩින් යන්නේ මෙන්න මේ x y කියලා තියෙනවා. ඒ වගේම x මත තියලා මේ පැත්තට අදිනවා y මත තියලා මේ පැත්තට අදිනවා. එතකොට මෙන්න මේ පැත්තෙන් මෙහෙට එකක් අදින x එකකින් අදිනවා y එකකින් අදින මේ පැත්තට එකක් වෙනවා. දැන් එතකොට මෙන්න මේක හරියට ලස්සනට අඩුව කියලා මෙන්න මේ කැපිටල් පොයින්ට් එක පොඩ්ඩක් ගන්න ගන්නකො. කැපිච්ච පොයින්ට් එකයි xy යා කරන්න තියෙන්නේ. මෙන්න මෙහෙම පොයින්ට් එක ලැබුණා. එයාවයි මෙන්න මේ අදාළ පොයින්ට් එක යා කරනවා. ඔන්න එතකොට ඒක ඒ පැත්තට මම ලම්බ රේඛාවක් යනවා. මෙන්න මේක හරියටම කෙලින් එන්නේ දෙපැත්තටම එන්නොත් ගානට මෙන්න මේ පොයින්ට් එක. මෙයා කරගත්ත පොයින්ට් එකයි මෙයා කරගත්ත පොයින්ට් එකයි මෙන්න මේ පොයින්ට් එකයි පොයින්ට් තුනම අපි එක රේඛාවකට එනවා. ඒ රේඛාවත් මෙන්න මේ PQ රේඛාවට හරියට මංච කරනවා නැත්නම් ලම්බ රේඛාවක් වෙනවා. ඔය වගේ එකක් දැන් කිසි ප්‍රශ්නයක් ගන්න පුළුවන්. හරි. තව එක තව එකක් තව දෙකක් තියෙනවා. ලම්බ රේඛා නෙමෙයි. ඔය එතකොට දෙවෙනි විදිහ. හරිද? දැන් එතකොට මේ වගේ නේද? මොකද්ද කරේ? අන්න PQ රේඛාවක් තියෙනවා. ඒ කියලා පොයින්ට් එකක් තියෙනවා රේඛාව උඩ. ඒ පොයින්ට් එකේ ඉඳන් මුලින්ම තව කට තියලා මෙන්න මෙහෙම දෙපැත්තට chart එකක් ගහගන්න. හැබැයි මොකද්ද? තව කටේ මෙෂර්මන්ට් එක වෙනස් කරන්න බෑ. ඔන්න ඔහොමගේ පොයින්ට් එකක් අහගෙන ඉන්නේ කැපිටල් තැන් දෙක xy කියලා මාක් කරගෙන ඒ x එකේ ඉඳන් ඔන්න ආයිත් මම තව කට තියෙන එක පැත්තක් ගන්න ගන්නවා. ඒක ආයිත් වෙනස් කරන්න තව කට ආයිත් මේ පැත්තෙන් ගහගන්න. අන්නේ දෙක පොයින්ට් දෙක ඡේදනය වෙන තැන ඉඳන් ඒ රේඛාවට අදාළ පොයින්ට් එකට අපි යා කරගන්නවා. ඒ දෙක යා කරගත්තාම මෙන්න මේ PQ රේඛාවට ලම්බ රේඛාවක් වුණා. අපි ඇඳලා. දැන් එතකොට අපි දෙකක් ඇඳ යම් කිසි රේඛාවකට පිටින් ඉන්න ලක්ෂයක ඉඳන් අපි ලම්බ රේඛාවක් ඇඳගත්තා. ඊළඟට මොකද? යම් කිසි රේඛාවක් මත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බ රේඛාවක් නිර්මාණය කරගත්තා. ඔන්න තුන්වෙනි එක ලම්බ රේඛා නිර්මාණය කරන්නේ. මේක ඇඳගෙන වීඩියෝ පෝස් කරලා මේක ඇඳගන්නවා. හරිද? ඔන්න තුන්වෙනි කියන මාත්‍රාව සරල රේඛා ඛණ්ඩයක අන්ත ලක්ෂයක සිට සරල රේඛා ඛණ්ඩයක අන්ත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බ රේඛාවක් නිර්මාණය කිරීම. සරල රේඛා ඛණ්ඩයක අන්ත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බ රේඛාවක් නිර්මාණය කිරීම. ඒ කියන්නේ මොකද්ද? ඔන්න රේඛාවක් තියෙනවා. ඒ රේඛාවේ අන්ත ලක්ෂය. ඒ කියන්නේ කෙරවල දින නේද? කෙරවල දින එම රේඛාවට ලම්බ රේඛාවක් නිර්මාණය කිරීම. ඔන්න මම ආයෙත් මම ගන්නවා. දැන් මේක ඇමරිකන් වීඩියෝ එකක් මම මේක හරියම තමයි වීඩියෝ වල වීඩියෝ අපි වීඩියෝ දාගත්තා. හරි වීඩියෝ දාගත්තා. හරි. ඔන්න අන්ත ලක්ෂයකින් ඉඳන් ඔන්න මම P රේඛාවෙන් නම් හරි Q රේඛාව. මේ රේඛාවේ කෙරවල වල දෙක P හරි Q නේ හරි නේද? හරි. අන්න එතන ඉඳන් මම දැන් එතකොට මෙන්න මේ රේඛාවට ලම්බ රේඛාවක් නිර්මාණය කරගන්නවා. වැඩි දෙයක් නැහැ. එක දේ කරන්නේ මෙන්න මේ අඩිරූලක් අරගෙන මෙන්න මේ රේඛාව උඩින් තියලා ඒ රේඛාව දැන් P වලින් නම් අදින්නේ ඒ රේඛාව තව සුට්ටක් දික් කරගන්න. මේ රේඛාව පොඩ්ඩක් දික් කරගන්නවා මෙන්න මේ පැත්තට. හරිද? මෙන්න මෙහෙම දික් කරගන්නවා මේ පැත්තට. ඒක තමයි එතකොට P රේඛාව. PQ රේඛාව මම P පැත්තට පොඩ්ඩක් දික් කරනවා. හරිද? දික් කරාට පස්සේ අර දෙවෙනි එකේ විදිය තියෙන්නේ. මතකද? දෙවෙනි එකේ විදියටම P රේඛාව ඉඳන් තව කට්ට තියෙන P ලක්ෂයෙන් ඉඳන් තව කට්ට තියෙන මේ පැත්තේ ඡාපයයි මේ පැත්තටයි සමාන දෙයින් ඡාප දෙකක් ගහගෙන කලින් විදිහෙම අඳල් දාන්න තියෙන්නේ පස්සේ. ඔන්නම ඡාප දෙකක්. එතකොට මම ඕන එකක් xy දෙනවා මම කරන්න. ඊට පස්සේ x රේඛ මොකද කරන්නේ? x රේඛාවෙන් ඡාපයක් ගැව්වා මෙහෙම. ඊට පස්සේ y රේඛාවෙන් ආයෙත් වෙනස් කරන්න ඒ ඡාපයක් ගැව්වා.
මෙන්න එහෙම ඡාප දෙකක් ගහුවට පස්සේ මෙන්න මෙතන ඡේදනීය වෙන ලක්ෂයක් තියෙනව නේද? අන්නේ ලක්ෂයයි P ලක්ෂයයි යා කරා. අන්න දැන් ඇඳෙනවා මෙතන රේඛාවක්. අන්නේ රේඛාව PQ කියන සරල රේඛාවට ලම්බ රේඛාවක් නැත්නම් ලම්බ සමච්ඡේදකයක් වෙනවා. හරි නේද? ඔන්න එතකොට යම් කිසි රේඛාවක අන්ත ලක්ෂයකින් දැන් අපිට ලම්බ රේඛාවක් නිර්මාණය කරන්න පුළුවන්. නේද? මොකද කරේ? ඔන්න ඒකේ වල පොයින්ට් එක අරගෙන ඒ පොයින්ට් එක ගානේ මේ රේඛාව දිගින් දික් කරලා අර වගේම දෙවෙනි ස්ටෙප් එකේ වගේම දෙපැත්තෙන් ඡාප දෙකක් ගහගෙන ඒ ඡාප දෙකේ ඉඳන් ගානට විපාකට වෙනස් කරන්නේ නැතුව මෙන්න මෙහෙම ඡාප දෙකක් ගහලා දැන් මෙතන ඡාපේ කැපෙන්න ගත්ත දුරම ගන්න ඕනේ නැහැ. මොකද ඊට වඩා පොඩ්ඩක් වැඩි කරලා ගන්නවා. සමහර වෙලාවට මේ දුරින් අරගෙන කැපෙන්නේ නැති වෙලාවල් තියෙනවා. හරිද? ඒකින්ද මෙතනින් අදින දුර අරගෙන මේ ඒ දුර වෙනස් කරනකොට මේ පැත්තට අර ඉක්මනට අවකාශ පොඩ්ඩක් වැඩි කරලා පොයින්ට් එකේ කියලා ගන්න ගන්න. හැබැයි මේ පොයින්ට් එකේ තියෙන කපපු මේ කවකට්ටේ සයිස් එකමයි මේ පැත්තේ පොයින්ට් එකේ කියලා කපන්නත් ඕනේ. හරිද? ඒ කැපිච්ච ලක්ෂණ ඊට පස්සේ P පැත්තට යා කරනවා. ඒක තමයි යම් කිසි සරල රේඛාවක කෙරවල වන්නේ නැත්නම් අන්ත ලක්ෂයෙන් ඉඳන් අපි එම රේඛාවට ලම්බ රේඛාවක් නිර්මාණය කරගත්තා. දැන් එතකොට වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා මේකත් ඇඳගෙන ඉන්න. හරිද? ඔන්න අන්තිම ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන අන්තිමේක සරල රේඛා khණ්ඩයකට ලම්බ සමච්ඡේදකයන් නිර්මාණය කිරීම. සරල රේඛා khණ්ඩයක ලම්බ සමච්ඡේදකයන් නිර්මාණය කිරීම. දැන් ඔන්න අපිට එක පොයින්ට් එකක් ගන්න දීලානේ. නිකන් ඔන්න අපිට සරල රේඛා khණ්ඩයක් විතරයි දෙන්නේ. සරල රේඛාවක් විතරයි දෙන්නේ. මොකද මාතෘකාව සරල රේඛා khණ්ඩයක ලම්බ සමච්ඡේදකය නිර්මාණය කිරීම. ඊට පස්සේ අපිට දැන් දීලා තියෙන්නේ සරල රේඛාව විතරයි. කොහෙවත් පොයින්ට් මොකක්වත් දීලා නැහැ. ඔන්න සරල රේඛාවක් දීලා තිනවා. මෙයා x කියනවා. මෙයා y කියනවා. මෙන්න මේ සරල රේඛාවට අපිට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරන්න කියලා තියෙනවා. මොකද කරන්නේ? කව කට්ට ගත්තා. කව කට්ට තුඩාගෙන දැන් මේකේ හරියනද මෙන්න මේ හරියනම්. හරියනද වල චුට්ටා වැඩිපුර සයිස් එකකින් ගන්න. එතකොට හරියනම් කරනවනේ. මොකද මැදට වඩා මේ රේඛාවේ හරි මැදට වඩා පොඩියට ගත්තොත් ඡාපය ඇදෙන්නේ මේ හරිය. ඒ දුර වෙනස් කරන්නට මේ හරිය. ඒ දෙනවා කැපෙන්නේ නැහැ නේද? ඒකින්ද පොඩ්ඩක් වැඩි දුරක් අරගෙන මැදට වඩා පොඩ්ඩක් වැඩි දුරක් අරගෙන මෙන්න මෙතනින් උඩ තියලා ඡාපයක් ඇඳගන්න මේ පැත්තට. හරිද? මේ පැත්තට ඡාපයක් ඇඳගන්න. ඒ දුර වෙනස් කරන්නේ නැතුව පැටවුනේ මෙතනින්ම තියලා ආයි මේ පැත්තට ඡාපයක් ඇඳගන්න. එතකොට මේ පැත්තෙන් මෙතනින් ඡාපයක් ගහුවාට පස්සේ මෙන්න මේ වගේ ඡාප කැලක් අදිනවා. ඒ දුර වෙනස් කරන්න තෝ මෙතනින් ගහුවාට පස්සේ මෙන්න මේ වගේ ඡාප කැලක් වදිනවා. හරිද? මේ ඡාප කැලි දෙක බලන්න මගේ ඡාප කැලි දෙක මෙන්න මේ හරියමයි කැපෙන්නේ. ළඟ නේද? මේ රේඛාව නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා තව ටිකක් වැඩි දුර ගත්තොත් මේ හැටින් ගත්තොත් මෙච්චරක් විතර දුර තියලා ගත්තා. එතකොට ඡාපෙ මෙන්න මේ හැටින් කැපෙනවා. ඒ ප්‍රශ්නේ නෑ. ඒතකොට මේ හරියට ප්‍රශ්න ගන්න පුළුවන්. දැන් එතකොට මෙතන පොයින්ට් එකක් ලැබුණා. දැන් එතකොට කලින් නම් අපිට රේඛාවේ පොයින්ට් එකක් තිබ්බා කරන්න. අපි දැන් මෙතන දාන්නේ නෑනේ. මෙයාව කොහෙටද යා කරන්නේ කියලා. ඕනනම් මෙයාගේ නම් මෙතන දාන්නේ නේද? මෙයාගේ නම් මෙහෙමයි. හැබැයි යා ලම්බකයිද? නෑ නේද? අපි එතකොට මෙයාව යා කරන්න තව පොයින්ට් එකක් හොයා ගන්න ඕනේ. ඒ පොයින්ට් එක හොයාගෙන අර කලින් කිව්වේ අර යටින් අඳින්න උනොත් කොහොමද අඳින්නේ කියන්නේ? අන්න ඒක භාවිතා කළා ආයි කවකට අරගෙන මේ දුරම ගන්න ඕනි කියලා ගන්න නැහැ. පොඩ්ඩක් වැඩි කරලා අරගෙන පොඩ්ඩක් වැඩි කරලා කමන්නේ කොහොම හරි අරගෙන ඔන්න මං ඡාපයක් ගන්නවා මෙන්න මෙහෙම. ඒ ඡාපේ මට ඇඳෙනවා මෙන්න මෙහෙම. හරිද? ඊට පස්සේ ඒ දුරම අරගෙන එතන මෙන්න මේ දුරම අරගෙන මෙතෙන් කියලා මම ආයෙත් මෙන්න මෙහෙම එකක් ගන්නවා. එතකොට ආයෙත් ඡාපයක් අඳිනවා. ඔන්න ඔතන ඡාපයක් වෙනම හැදෙනවා. මතක තියාගන්න මේ දුරම ගන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි මේ දුර අරගෙන ඒකේ අනිත් පැත්ත අඳිද්දි මේ දුර වෙනස් වෙන්න බෑ. හැබැයි මෙන්න මෙතන තියෙන දුර අරගෙන
ඒ දුරින්මයි තමයි මේ චාපේ ගහන්න ඕනේ. මේ දුරයි සමාන වෙන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි මෙන්න මේ දෙක එකම පැත්තේ රේඛා චාප දෙක සමාන වෙන්න ඕනේ. මෙන්න මේ චාපේ මේ චාපේ. ඒක ඔලේ තියාගන්න. දැන් මොන්න එතනත් ඡාප දෙක ඡේදෙනවා. මෙතනත් ඡාප දෙක ඡේදෙනවා. ඔයාලා පොතේ ලස්සන විදිහට එක කෙනෙක් මට නම් පොඩක් එහාම වෙලා මට පේනවා. ඊට පස්සේ අන්නේ ඡේදන ලක්ෂ දෙක දැන් යා කරන්නේ මෙන්න මෙරු තනියරට. ඡේදන ලක්ෂ දෙක තනියරට යා කරාම අන්න දැන් එතකොට අපි හැදිලා දෙනවා මෙන්න මේ xy කියන රේඛාවට මොකද්ද? ලම්බ රේඛාවක්. xy කියන රේඛාවට ලම්බ රේඛාවක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් කොහොමද දැන් දන්නවනේ සරල රේඛාවට ලම්බ රේඛාවක් ඇඳ ගන්න. නැත්නම් ලම්බ සමච්ඡේදයක් ඇඳ ගන්න. මොකද කරන්නේ? මේ රේඛාවේ ඒ කෙරවලවල් දෙක අරගෙන එතකොට එතන ඉඳන් ගන්නවා පොයින්ට් එක. ඒ දුරම අරගෙන මේ පැත්තෙන් ඡාපයක් ගන්නවා. එතන මේ ඡාප දෙක කැපෙන තැන ලකුණු කරගෙන ඒ වගේම මේක පිටි පැත්තට ඡාප දෙකක් ගහලා ඒ ඡාප දෙක කැපෙන ලක්ෂ දෙකක් මාක් කරලා අන්නේ රේඛා දෙක ඒ ලක්ෂ දෙක යා කර ගන්නවා. එතකොට රේඛාවක් හදනවා. අන්නේ හැදෙන රේඛාව මෙන්න මේ xy රේඛාවට ලම්බ රේඛාවක්. තේරුණා නේද බටවුනේ? හරි. ඔකට ගන්න බලන්න. දැන් එතකොට මෙන්න මේ වගේ යම් කිසි සරල රේඛාවකට ලම්බ සමච්ඡේදික ඇඳහම මෙතන අංශක 90 තියෙනවා වගේම මොකද්ද මෙන්න මේ රේඛාව මම මෙතන මේ පොයින්ට් එක මම O කියලා දානනකො XO රේඛා XO දිග සමාන වෙනවා OY දිගට සමාන වෙනවා OY දිගට නේ මතක තියාගන්න මතකයි නේද කිව්වා අර මුලින්ම යම් කිසි ලක්ෂ දෙකකට නියත දුරකින් අඳිනු ලබන ලක්ෂවල පතය එම ලක්ෂ දෙක යා කරන රේඛාවට ලම්බ සමච්ඡේදකයක් කියලා. එතකොට මෙන්න මේ ලක්ෂ දෙක මෙන්න මේ රේඛා දෙක සමාන වෙනවා. OX එකයි OY එකයි. ඒකත් ලියා ගන්න ඕකේ. හොඳයි. ඒ වගේම මෙන්න මෙතන ඉඳන් මොකක්ද එතන අපි දාගමු AB කියලා AOY කෝණය පිළිද වෙන්නේ AOY කෝණය අනිවාර්යෙන් අංශක 90යි බටව අංශක 90යි ඔකට ගන්නකො හරි බටව ඔන්න ඊළඟට මාතෘකාව ලියා ගන්න කෝණාශ්‍රිත නිර්මාණ පතා නිර්මාණ කියන දවසට කෝණාශ්‍රිත නිර්මාණ හරිද කෝණාශ්‍රිත නිර්මාණයේ බටවුනේ
මුලින්ම අපිට හම්බ වෙනවා කෝණ සමච්ඡේදක නිර්මාණය කරන්න. කෝණ සමච්ඡේදක නිර්මාණය කරන්න. ඊළඟ මාතෘකාවේ කෝණ ආශ්‍රිත නිර්මාණයේ යටතේ තව මාතෘකාවක් කෝණ සමච්ඡේදක නිර්මාණය කිරීම. කෝණ සමච්ඡේදක නිර්මාණය කිරීම. කෝණ සමච්ඡේදක කියන්නේ මොකද්ද කිව්වේ? මොකද්ද? එකින් එක හම්බෙන සරල රේඛා දෙකක් ඔන්න සරල රේඛා දෙකක් ඡේදනය වීමේ එම සරල රේඛා දෙකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය මේ සරල රේඛා දෙක හම්බෙලා හැදෙන කෝණය හරියටම සමච්ඡේදනය කරනවා. අන්නේ රේඛාවට එතකොට අපි කියනවා කෝණ සමච්ඡේදකයක් කියලා. නේද බලන්න. මෙන්න මේකෙන් හරියටම කෝණය දෙකට බෙදෙනවා. සම්පූර්ණ ලොකු කෝණය හරියටම දෙකට බෙදිලා අන්නේ එකට කියනවා අපි කෝණ සමච්ඡේදකය කියලා. හරිද? දැන් අපි මෙන්න මේ කෝණ සමච්ඡේදක නිර්මාණය කරගන්න දන්නේ කව කට්ටයි භාවිතා කරලා. කව කට්ටයි වෙනසලයි අඩිවුණයි භාවිතා කරලා. ඔන්න බලන්න. ඔන්න අපිට දෙනවා මම මැදෝ කියලා ගන්නම් OA OB කියලා රේඛා දෙකක් තියෙනවා. හරිද? දැන් මේ රේඛා දෙකට සමදුරින් ලක්ෂවල පතයක් ඉඳලා අපිට කෝණ සමච්ඡේදක යන්නේ කිව්වොත් අපි කරන්නේ කව කට්ට ගන්නවා මෙන්න මේ රේඛා දෙක ඡේදනය වෙච්ච තැනින් කියලා කව කට්ට උඩ පැන්සලින් නේද ගන්නවා මෙන්න මෙහෙම ඡාපයක්. මෙන්න මෙහෙම ඡාපයක් ඇඳගෙන මම මේ ඡාපය ඔන්නෝම ගන්නවා. හරිද? ඒ ඡාපය මෙන්න මේ කැපිච්ච තැන් දෙක මම XY කියලා දාගන්නවා. කැපිච්ච තැන් දෙක XY කියලා දාගන්නවා. හරිද? ඔන්න කැපිලා මාක් කරගත්තා. ඊට පස්සේ ආයි කව කට්ට අරගෙන මෙන්න මෙතනින් කියලා කව කට්ට ඒ කියන්නේ අර කැපිච්ච තැන් දෙකෙන් එක තැනක කියලා කව කට්ට තව ඡාපයක් ගහ ගන්නවා. හැබැයි පුතෝ දැන් ආයි ඡාපේ ගහගත්තට පස්සේ කව කට්ට තුඩ වෙනස් කරන්නේ නැතුව ඒ දුරින්ම කියලා මේ පැත්තට ඡාපයක් ගහ ගන්නවා. එතකොට මේ පැත්තෙන් කියලා ගහගත්ත ඡාපේ මෙන්න මේ වගේ ඡාපයක් එනවා. මෙතනින් කියලා ගහගත්ත ඡාපේ මෙන්න මේ වගේ ඡාපයක් එනවා නේද? ඔව්. අන්න ඒ වගේ ඡාපයක් එනවා. පොඩ්ඩක් ගණන් ගන්නකො පොඩ්ඩක් මේක නැකෙනවා. අත තියලා දෙද්දී අන්න එතන දැන් මෙන්න මෙතන කලින් වගේම ක්‍රොස් වෙලා ඡාප දෙක පොයින්ට් එකක් හැදුන මේද පැටවුනේ. අන්නේ පොයින්ට් එකයි මෙන්න මේ ඕලක්ෂයේ අරගෙන අඩිරෝල කියලා හරියටම මෙන්න මේ දෙක මෙහෙම ආකර ගන්නවා. හරිද? යා කරද්දි පොඩ්ඩක් එළියට ගියාට කමක් නැහැ. දැන් එතකොට ඕලක්ෂය නම් මෙන්න මෙතන කැපිච්ච තැන මම Z කියලා ගන්න. මෙන්න OZ රේඛාව මගින් මෙන්න මේ AOB කියන කෝණය හරියටම දෙකට බෙදිලා OZ කියන්නේ මෙන්න මේකට අදාළ කෝණ සමච්ඡේදකයයි. හරි නේද? මොකද කරේ? මෙන්න මෙහෙම රේඛා දෙකක් ඡේදනය කරලා අපිට දීලා තිබ්බොත් කව කට්ට ගත්තා. කව කට්ටේ තුලේ තියලා ඕංගාවි මෙන්න මෙහෙම ඡාපයක් ඇඳ ගන්නවා. ඒ ඡාප දෙක කැපිච්චලා දෙක මම XY කියලා දා ගන්නවා. ඒ ඡාප දෙකේ ඉඳගෙන ඒ කැපිච්ච ඡාප දෙකේන ආයි තුඩ තියලා කව කට්ටේ මම තව ඡාපයක් ගහ ගන්නවා. හැබැයි දැන් මේක වෙනස් කරන්නේ නැතුව ආයි මෙතන ස්ක්‍රීන් එක තියලා ඒ ඡාපේ කැපෙන විදිහට තව ඡාපයක් ඇඳ ගන්නවා. හැබැයි මේ දෙක අදිද්දි කව කට්ට වෙනස් කරන්න බෑ. අන්නේ කැපිච්ච පොයින්ට් එකේ ඉඳන් මෙන්න මේ ඕලක්ෂය කියලා රේඛාවක් ඇඳ ගන්නවා. අන්නේ රේඛාව මෙන්න මේ සම්පූර්ණ රූප සටහනේ නැත්නම් මෙන්න මේ AOB කියන කෝණේ කෝණ සමච්ඡේදකයේ විදිහට තමයි අපි සලකන්නේ. හරි නේද? ඔකට ගන්න. එතකොට මේකේ අපිට ලියන්න පුළුවන් මෙන්න මේ සම්පූර්ණ මෙන්නේ AOB කෝණය නේද? AOB කෝණයක් කියනවා. දැන් මම කිව්වා නේද? AOB සම්පූර්ණ කෝණය හරියටම දෙකට බෙදනවා කියලා. එතකොට AOZ කෝණයයි AOZ කෝණය සමාන වෙනවා ZOB කෝණයට. මෙන්න මේ කෝණයට සමාන වෙනවා. හරි. ඒකයි ලියා ගන්නවා වෙනවා.
කෝණ සමච්ඡේදකයෙන් කරන්නේ කෝණයක් හරියටම දෙකට බෙදනවා. හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න. මේක වීඩියෝ එක නවත්තලා මේක ඇඳලා ඉන්න ඔයගොල්ලන් එකට ගන්නට අවකට බලන්න. හරිද? දැන් ඊළඟට එනවා ලියා ගන්න කෝණ නිර්මාණය. කෝණ නිර්මාණය. කෝණ නිර්මාණය. දැන් කෝණ නිර්මාණය ඔයාලට මොකද්ද මොකද කියන්නේ කෝණමානය. කෝණමානය භාවිතා කරලා කෝණයක් ඇඳ ගන්න පුළුවන්. කෝණමානය දිබ්බාංශ කීයලෝම කියලා බලන්න. අත්ගාල දුක්ගාල ඇඳ. නේද? දැන් හදිසියවත් ඔයාලා හිතන්න ඔයාලා ගාව කෝණමානය නැති වුණා. හදිසියවත් අපිට හිත කිව්වොත් හරි අපිට පේපරේ දීලා කෝණමානය භාවිතා කරන්නේ නැතුව අපිට අංශක 90ක් අඳින්න අංශක 60ක් අඳින්න. අන්න ඒ වගේ වෙලාවට පොඩි දෙයක් කරන්න පුළුවන්. පොඩි දෙයක් නේ. ඒ අඳින එක හරියටම අංශක 60යි අපි අඳින්නේ අංශක 90යි. ඒක හරියටම තිතට අඳින්න පුළුවන්. හරිද? අපි කෝණ නිර්මාණය කරන එක මාතෘකාව විදිහට දාගෙන ඒකේ අනුමාත්‍රිකාව විදිහට දාගන්න අංශක 60 කෝණ නිර්මාණය කිරීම. අංශක 60 කෝණයක් නිර්මාණය කිරීම. දැන් මොකේද අඳින්නේ අංශක 60 කෝණයක් මුලින්ම අංශක 60 කෝණ. මෙච්චරයි කරන්නේ. හොඳට අහගන්න. හොඳට අහගෙන ඊට පස්සේ වීඩියෝ එක නවත්තලා මම ඊළඟ අංශක 120 අංශක 90 කලින් ඔයාලා මේක ඉවර කරගන්න. හරි. මුලින්ම කරන්න බැටවුනේ අංශක 60 අඳින්නකොත් ගන්නව කව කට්ටයි පන්සලයි අඩියෝලයි. ඒකෙදි මම මුලින්ම අඩියෝල අරගෙන එක පොයින්ට් එකක් A කියලා මාක් කරගෙන A කියලා හරි මොකක් හරි වගේ මාක් කරගෙන එයාගෙන් මම සරල රේඛාවක් අඳිනවා. හරිද? එයාගෙන් මම සරල රේඛාවක් අඳිනවා. ඒ කියන්නේ ඒ රේඛාවේ මෙන්න මෙතන ඉඳන් තමයි අංශක 60 තියෙනවා. එතකොට මේ කෝණේ එක පාදයක් තමයි මෙන්න මේක. මම යාව ඉදිරියට ඇවිල්ලා B කියලා දාගන්නවා. දැන් මට ඒකේ ඉඳන් තමයි අංශක 60ක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ කැලක් නේද අංශක 60ට සෙට් වෙන්නේ. හරි. එතකොට මේ AB කියන්නේ එක රේඛාවක්. ඒ එක රේඛාවක් කොනේ. ඊට පස්සේ කවකට අරගෙන ඔයාලා මෙතනින් තුල තියලා කවකට මෙතනින් තියලා මෙන්න මෙහෙම ඡාපයක් ගන්න. හැබැයි ටිකක් දුරට ගන්න. හැබැයි ටිකක් දුරට යනකම් මෙන්න මෙහෙම ඡාපයක් ගන්න. මෙතන ඉඳගෙන කවකට තුල මෙතන තියලා කැන්සලෙන් මෙන්න මෙහෙම ඡාපයක් ගන්න. හැබැයි ඡාප ගැහුවට පස්සේ කවකට වෙනස් කරන්න එපා බෙටවුනේ. කවකට වෙනස් කරන්න එපා. මෙහෙම ඡාපයක් ගහලා ඒ කවකට වෙනස් කරන්නේ නැතුව ආයි කවකට අරගෙන ඉඳලා කවකට තුඩ තියලා ඒ වෙනස් කරන්නේ නැතුව ගහපු ඡාප කෑල්ලේ සයිස් එකෙන් තව ඡාපයක් මෙන්න මේ ඡාප කැපෙන තැනින් ගහගන්න. තුඩ මෙතනින් තිබ්බා අර සයිස් එකටම අරගෙන ඡාප කැපෙන තැනින් ගහගත්තා. හරිද? මොකක්ද කරේ? ඔන්න AB රේඛාවක් හැන්දා කවකට ගත්තා. AB රේඛාවේ ඒකේ රෝලේ කියලා මම මෙතනින් කියලා එක ඡාපයක් කරගන්නවා ටිකක් ලොකුවට. ඒ ඡාපේ ගන්න ගනිද්දි කවකට තිබ්බ සයිස් එක වෙනස් කරන්නේ නැතුව මෙන්න මේ AB රේඛාව කැපිච්ච තැන තියෙන මෙන්න මේ ඡාපේ අන්න ඒ තැන තියලා මෙන්න මේ පැත්තට අර ඡාපේ උඩින් තව ඡාපයක් එන්න ගන්න. ඒක වෙනස් කරන්නේ නැතුව සයිස්. ඊට පස්සේ මෙන්න මේ වගේ කැලලක් එනවා නේද? අන්නේ කැලලයි මෙන්න මේ ඒකේ පොයින්ට් එකයි අරගෙන මෙන්න මෙහෙම යනවා. මෙන්න මෙහෙම කරන්න. ඊට පස්සේ ඕනනම් ඔයාලා කොනමානේ කියලා බලන්න. මෙතන ලස්සනට අංශක 60ක් ඇඳලා තියෙනවා. අංශක 60ක් කිසිම ප්‍රශ්නයක් නැතුව අංශක 60 ගානට නංගිලා තියෙනවා. හැබැයි මතක තියාගන්න කවකට ගානට මේ තදගල ධානය මොකද සමහර වෙලාවට එළින්දී එහා මෙහා වෙලා කවකට වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතන කවකට තියෙන අනිකු ඡාප දුර වෙනස් කරන්නේ නැතුව තමයි මෙතනින් කියලා ආයි ඡාප ගන්න පැටවුනේ. හරිද? දැන් ඔන්න අංශක 60 තමයි මේ ඇඳේ. ඔන්න එක කෑල්ලක් අඳිනවා නම් අංශක 60. අංශක 60 කිසි ප්‍රශ්නයක් නැහැ. තව කෑල්ල ගන්න ඕනේ. ඊට පස්සේ
වීඩියෝ එක පෝස්ට් කරලා ගන්න අංශක 60. ඊළඟ මාතෘකාව අංශක 120 කෝණය නිර්මාණය කිරීම. හරි 120 කෝණයක නිර්මාණය කරන කලින් මෙතන බලන්න ඔයාලට කිව්වා දැන් මෙන්න මේ කැපිටල් පොයින්ට් එකයි මෙන්න මේ කැපිටල් පොයින්ට් එක ඔයාලේ ආකරොත් මෙන්න මෙහෙම ආයෙත් අඩුවෙන් තියෙන මේ පොයින්ට් එක ආකරොත් මෙන්න මේ පාද ටික සමානව මෙතන සමපාද ත්‍රිකෝණයක හැදෙන්නට උනේ xy කියලා ගන්න මෙන්න මෙතන හැදිලා තිනවා axy සමපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ. එතකොට ax සමානයි x y රේඛාව සමානයි y a රේඛාව. හරිද? එතකොට මෙන්න මේ පාද ටිකත් සමානයි. එතකොට සමපාද ත්‍රිකෝණයක මොනවද ලක්ෂණ? කෝණ අංශක 60යි. සියලුම කෝණ අංශක 60යි නේද? එතකොට AXY කෝණයේ අංශක 60යි. AYZ AYX කෝණයේ අංශක 60යි. XAY කෝණයේ අංශක 60යි. අන්න ඒක ලියා ගන්න. හරිද? එතකොට හදිසියවත් සම්පාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න කිව්වොත් මොකද කරන්නේ? මෙන්න මේ වගේ අංශක 60ක් ඇඳලා ඒක ඊට පස්සේ පොයින්ට් එක අදාළ විදිහට එයා කරන්නේ. එතකොට සමපාද ත්‍රිකෝණෙකුත් ඇවිල්ලා. ඔයාලට කිව්ව සම්පාද ත්‍රිකෝණය එක පාදයකදී සෙන්ටිමීටර් 5කින් මාක් කරන්න කියලා. එතකොට ඔයාලා මේක ඇඳලා කව කට්ට ගණන්දී සෙන්ටිමීටර් 5ක් මැනලා මෙන්න මෙතනින් සෙන්ටිමීටර් 5ක් තියලා කපා ගන්න. ඒ 5 වෙනස් කරන්නේ නැතුව කපා ගන්න කපාගෙන ඡාපයක් හදිනවනේ. ඒ ඡාපේ වෙනස් කරන්නේ නැතුව සෙන්ටිමීටර් 5ක් දෙන ඒ ඡාපයක් කපා ගන්න. එතකොට මෙන්න මෙතන ඉඳන් අර මෙන්න මේ ලක්ෂ්‍ය අපි ආගන්නවා නේද? එතකොට මෙතන සෙන්ටිමීටර් 5යි නම් මෙතන ගන්න සෙන්ටිමීටර් 5 වෙලා මෙතන සෙන්ටිමීටර් 5 වෙලා. එතකොට 5 කැලේ දිග ත්‍රිකෝණය ඇදලා තියෙන්නේ. හරිද? හරි. ඊළඟ අනුමානිකාව අංශක 180ක කෝණයක් නිර්මාණය කිරීම. අංශක 120ක කෝණයක් 120ක කෝණයක් නිර්මාණය කිරීම. අංශක 60ක් අඳින්න එක ඡාප කැලලක් ඉඳන් ගෙවුවා. 60ක් අඳින්න එක ඡාප කැලලක් ගෙවුවා. 120කින් 60 දෙගුණය නේද? හරි. ඡාප කැලි දෙකක් ගෙවුවා නම් වැඩේ ගොඩ. මොකද මුලින් මොන සරල රේඛාවක් ඇඳලා එයා AB කියලා නම් කරගත්තා. මෙන්න A පොයින්ට් එකේ ඉඳන් මම ඡාපයක් ඇඳ ගන්නවා සමාන දුරක් තියලා ඔන්න ඔහොම ඡාපයක් ඇඳ ගන්නවා. ඡාපයක් ඇඳගෙන ඒ දුර වෙනස් කරන්නේ නැතුව තියලා ඡාප කෑල්ලක් ගහ ගන්නවා. දැන් මේ ඡාප කෑල්ල ගහගත්ත තැන ඉඳන් මම ආයෙ වෙනස් කරන්නේ මේ ගත්ත දුරමයි ඒ දුර මෙතනට අරගෙන ඒ පොයින්ට් කැපිටල් පොයින්ට් එකේ ඉඳන් මම තව ඡාප කෑල්ලක් ගහ ගන්නවා. තව ඡාප කෑල්ලක් ගහනකම් මෙන්න මේ වගේ ලස්සන තව ඡාප කෑල්ලක් එනවා කියන්නේ අපිට. දැන් එතකොට මෙතන එකක් යනදාම මෙතනින් නේද අංශක 60යි. මෙතනින් කියලාන මම තව ඡාප කෑල්ලක් ගහුවා. එතකොට මෙතනින් මෙන්න මේ කැපෙන කෑල්ල මෙන්න මේ ඒකත් එක මම මෙහෙම යා කර ගන්නවා. ඒකත් එහෙම එක යා කරගත්තට පස්සේ අන්න මෙතන හැදෙන අංශක 100 කීයද? 120ක්. මෙතනින් පළවෙනි එකකින් එන්නොත් 60යි. දෙවෙනි එකකින් යනදොත් 120යි. හරි නේද? එතකොට ඡාප කැලි දෙකක්. පවකට වෙනස් කරන්න බෑ. මේ ඡාප කැලි ලොකු සයිස් එකෙන්මයි මේ පොඩි ඡාප කැලි ගහගන්නේ. ඡාප කැලක් ඇඳලා ඊට වඩා ටිකක් ඒකේ ඒ ඡාප කැලෙන් සයිස් එක වෙනස් කරන්න එතකොට ඡාප කැලක් ගහගත්තා. ඒ ඡාප කැලල කැපිච්ච තැන ඉඳන් තව ඡාප කැලක් ගහගත්තා. ඒ දෙවෙනියට ගහගත්ත එක කෙලින්ම දික් කරා. එතකොට මෙයා 60 මෙයා 120. තාම මම මෙතන කියන තව ඡාප කැලක් ගහගත්තොත් කීයද? 180යි. එතකොට මම මෙතන කියලා තව ඡාප කැලක් ගහගත්තොත් කිරිකජු වගේ මෙන්න මෙතනින් එනවා. ඒ කියන්නේ මේක මෙහෙම දික් කරලා මෙහෙම පල්ලෙහාට එනවා නේද? දික් කරලා මෙන්න මෙහෙම මෙන්න මේකෙන් 180 ඇදෙනවා. වයනද එතකොට සරල රේඛාවක් ජොබ් ගන්නකට 180 හරි නේද? එතකොට මෙතන 120 අඳින ගියොත් මෙන්න මෙතනින් දෙකක් ගහලා මාක් කරලා නවත්තන්න දෙන්න. 60 අඳින්න මෙතනින් තව එකක් ඇඳලා 120යි. දැන් එතකොට 121 කුත් ගන්න පුළුවන්. මේ ඇවිල්ලා 121.
ඕකත් දැනගන්න වීඩියෝ එක පොඩ්ඩක් නවත්තන්න. ඔන්න ඊළඟට යනවා ඊළඟට මාතෘකාව අඳින්න ලියා ගන්න අංශක 30 කෝණයක් නිර්මාණය කිරීම. අංශක 30 කෝණයක් නිර්මාණය කිරීම. හරි. අංශක 30 කියන්නේ 60 භාගය නේද? 60 භාගය නේද? අංශක 30 කියන්නේ අංශක 60 භාගය. ආ 60 හරියටම දෙකට බෙදුවොත් 30 වෙනවා. කෝණයක් හරියටම දෙකට බෙදන්න මොකද වෙන්නේ? කෝණ සමච්ඡේදයක් කියන මතකයි නේද? කෝණය හරියටම දෙකට බෙදුන්න අපි මොකද කරේ? කෝණ සමච්ඡේදයක් කියන්නේ. එහෙනම් අදින්න දෙන්නේ මොකද්ද? 60ක් ඇඳලා ඒ 60 කෝණ සමච්ඡේදකයන් නිර්මාණය කරන්න. එතකොට මේ කෝණ සමච්ඡේදකයන් මගේ අංශක 30 කෝණයක් හැදිලා නේද? අපි මොකද 60ක් අනුකම් ගන්න? ඔන්න රේඛාවක් ඇඳගත්තා. ඒ කියලා දාගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ රේඛාවේ කෙරවලක් අරගෙන ඒ කෙරවලෙන් නම් ඡාපයක් ගහනවා. ඒ ඡාපේ ගහලා එනවනේ බලන්න. ඡාපේ ගහලා ඒ දුර වෙනස් කරන්නේ නැතුව ඒ ඡාපේ කැපෙන තව ඡාප කැලලක් ගහලා අන්න ඒක මම දැන් කඩේලකින් මාක් කරගන්නවා. මොකද දැන් අපිට හැද නෙමෙයි නේදිනවනේ. ඉන්නේ නේදිනවනේ. ඒක මෙන්න මේ කඩේලින් මාක් කරගත්ත අංශක 60 නේද? අංශක 60 ඔන්න කඩේලින් මාක් කරගත්තා. 60. දැන් 60 එන්දට පස්සේ එයාගේ කෝණ සමච්ඡේදක ඇඳන අංශක 30 නේද? දැන් එතකොට මොකද කෝණ සමච්ඡේදකයේ විතරන්නේ අපි? ගත්තා කවාකට එන්ද ඡාපයක්. ඔව්. ඡාපයක් ආයි තඳින්න ඕනද? නැහැ. මේ මෙතන මේ ඡාපයක් ඇඳලා තියෙන්නේ. එතකොට පොයින්ට් දෙකක් පේනව නේද? ඒ පොයින්ට් එකකින් නම් එළිම ගන්න. මෙන්න මේ පොයින්ට් එකේ දුර ගත්තා. දුර ගන්න ඕනේ නැහැ. ඔයාලා මෙන්න මේ දුර ගන්න ඕනේ නැහැ. ඔයාලා මේ දුර මෙන්න මෙතන පොයින්ට් එකේ තියලා කොණමානය තියලා මෙන්න මෙතනින් පොඩි ඡාපයක් ඇඳ ගන්න. හරි. ඔන්න ඔහොම කියලා පොඩි ඡාපයක් ඇඳගත්තා. මෙතනින් කියලා ඡාපයක් ඇඳගත්තා. හැබැයි මෙන්න මේ ඡාපය ඇඳගත්ත දුර වෙනස් කරන්න තු ආයි මෙතනක් තියලා තව ඡාප කෑල්ලක් ගහගත්තා. තව ඡාප කෑල්ලක් ගහගත්තා. මේ දුරමයි ඒ දුර වෙනස් කරන්න මෙතනින් කියලා තව ඡාප කෑල්ලක් ගහගත්තා. මෙන්න මේ කැපෙන ලක්ෂයේ ඉඳන් තමයි ගහගන්න බටවන්නේ. හරිද? ඕනම සංකේතයක් කියන්නේ. ඊට පස්සේ මේ අනිච්ච මේ කැපිච්ච තැන් දෙකේ ඉන්න ඕලක්ෂයකට මෙන්න මෙහෙම යා කරගන්නවා. කැපිච්ච තැන් දෙකේ ඉන්න ඕලක්ෂය ගන්නට යා කරගන්නවා. දැන් ඔන්න කෝණ සමච්ඡේදයක් ඇඳුණා නේද? මෙන්න මේ OA මෙයා B කියලා ගන්න. ඔන්න OAB කෝණ AOB කෝණයට කෝණ සමච්ඡේදයක් ඇඳා මෙන්න මේ සම්පූර්ණ 60යි. දැන් එතකොට මෙන්න මෙයා 30ක් කියලා නේද? මෙයා 30යි. එතකොට මෙයා 30ක් වෙනවා. මෙයා 30ක් වෙනවා. එතකොට y නැතුව අංශක 30 ඇඳ ගන්න පුළුවන් නේද පැටවුනේ? අංශක 30 බෝ ඇඳ ගන්න පුළුවන්. හරි. දැන් එතකොට මේක මාක් කරගන්න මොකක් හරි A B C කියලා මාක් කරගන්න. දැන් එතකොට අපිට ලියන්න පුළුවන් පැටවුනේ AOC කෝණය අංශක 30යි කියලා. හරිද? AOC කෝණය අංශක 30යි. දැන් එතකොට අංශක 30ක් මාළිය අඳ ගන්නත් පුළුවන්. මේ එන්නේ අපි අංශක 30. තව සුට්ටයි තියෙන්නේ. මේ එන්නේ අපි අංශක 30. හරි. ඊළඟට මාතෘකාව දාගන්න අංශක 90 කෝණයක් නිර්මාණය කිරීම.
අංශක 90ක කෝණයක් නිර්මාණය කරන්න. දැන් පොඩ්ඩක් හිතලා බලන්න. දැන් 30 ඇඳ ගන්නත් පුළුවන්. 60 ඇඳ ගන්නත් පුළුවන්. පොඩ්ඩක් බලන්න. 60කුයි 30කුයි ඇඳ නම් අංශක 90යි නේද? 60යි 30යි එකතු කරාම 90 වෙනවා. 60ක් ඇඳලා ඊට පස්සේ තව 60ක් ඇඳලා අන්නේ 60 දෙකට බෙදුවාම 30ක් එනවා. බලමු මොකද කියන්නේ කියලා. ඒ මොකද ඒක? ඔන්න දැන් මොකක්ද අඳින අංශක 90 අපි අඳින්නේ. ඔන්න මුලින්ම මම එල්ලා A B කියන. A B කියන ඔන්න මුලින්ම මම අංශක 60 මාක් කරගන්නවා. මම මොකද කරන්නේ ලොකු ඡාපයක් අඳ ගන්නවා. ඒ ඡාපය ගත්ත දුරින්ම වෙනස් කරන්නේ නැතුව ආකාරයට තියලා තව ඡාපයක් අඳගන්නවා. මේ ඇවිල්ලා මොකද ඇසදුනේ අංශක 60. ඔන්න අංශක 60 ඇඳුනා. ඊට පස්සේ ඔන්න දැන් 60 ඇඳුනා. 60 ඉඳන් තව 30ක් ඇඳලා 60 ඉඳන් 30ක් ඇඳලා තව කිය 60යි 30යි එකතු කරාම 90යි නේද පැටවුනේ. 60යි 30යි එකතු කරාම 90යි. දැන් ඒතකොට 60 ඉඳන් 30ක් ඇඳගත්තුනා හරියට. 30ක් ඇඳගෙන මොකද කරේ? 60 දෙකට බෙදුවා නේද? 30ක් ඇඳගෙන. එහෙනම් මෙන්න මේ 60 ඉඳන් තව 60ක් ඇඳලා ඉන්න. එතකොට 60යි මේක ආයි ඡාප දිග වෙනස් කරන්නේ නැතුව ආයිත් මම මෙතනින් තව ඡාපයක් ගැහුවා. මේ ඡාප කැලේ වෙනස් කරන්න. දැන් කියන එක නම් මේක යා කරන්න. මේ බලන්න. මෙන්න මේ යා කරන් කියලා. මෙතන 120ක් වෙනව නේද බටවුනේ. 120ක් වෙනවා. දැන් මම මේ ඇදලා තියෙන 60ට මෙන්න මේ ඇතුලේ දෙවෙනි නේද කොහෙද තියෙන්නේ? මෙන්න මේ කැලේ. මෙන්න මේ කැලේ. ඔන්න ඔය කැලේ වල හරියටම මැදින් කෝණ සමච්ඡේදයක් හදනවා හරිය නේද? හරියටම කෝණ සමච්ඡේදයක් හදනවා. මෙන්න මෙතන ඉඳන් අනිනවා මෙන්න මෙහෙම ඡාප කැලලක් අනිනවා කෝණ සමච්ඡේද ගැන ඉතිමත කරගන්න. මෙන්න මේ පැත්තෙන් කියලා තව ඡාප කැලලක් අනිනවා. හරි. මෙතන කියලා තව එකක් ඇඳා මෙතන කියලා එකක් ඇඳා. එතකොට කෝණ සමච්ඡේදයක් එනවා. අන්නේ ඇඳපු කෝණ සමච්ඡේදකය මෙන්න මේ ඒක මාක් කරගන්නවා. එතකොට මෙතන 60යි මෙන්න මේ 60 හරියටම දෙකට බෙදලා මේ පැත්තෙන් 30ක් වෙනවා. මෙතන ඉඳන් 60යි 30යි අරගෙන අංශක 90ක් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොමද කරේ? මුලින්ම ගත්තා 120ක් කියන විදිහට මුලින්ම ඇඳගත්තා. 120ක් අඳින්දී මුලින්ම ඇඳ ඡාප කැල්ලක් ඒ ඡාප කැල්ල වෙනස් කරන්නේ නැතුව මෙතන 60ක් ඇඳලා ඒ 60 වෙනස් කරන්නේ නැතුව තව කැල්ලක් ඒ කොනේ ඒ තව වෙනස් කරන්නේ නැතුව තව කැල්ලක් ඇඳලා ඊට පස්සේ අන්නේ දෙක මැද්දෙන් හරියටම කෝණ සමච්ඡේදයක් ඇඳලා හරිද ඊට පස්සේ මෙන්න මේ කෝණ සමච්ඡේදයේ මෙන්න මේ 60 හරියටම දෙකට බෙදලා මෙයාට 30යි ඉන්නවා 30යි එතකොට මේ 30යි මේ 60යි දාලා අංශක 90ක් වෙනවා හරියට බලවනේ එතකොට දැන් අංශක 90 කිව්වොත් අඳගන්න පුළුවන් මෙයාලා මාක් කරගන්න A B A O කියලා දාන්න ඕන ඊට පස්සේ B A O A B කෝණය සමාන අංශක 90යි ඔක දැන් ඉඳ ගන්න අංශක 91ක් ඉඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ
හරි. ඔන්න අපි 90ත් වෙනදා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඔකේ අපි අන්තිම එක මොකද්ද? අංශක 45 ඉඳ ගන්න. අංශක 45 ඉඳ ගන්න. 45 කියන්නේ මොකද්ද පැටවුනේ? අංශක 90 හරි භාගි නේද? අංශක 90 හරි භාගි. අංශක 90 ඇඳලා අපි අංශක 90ට කෝණ සමච්ඡේදයකට ඉඳන් ගොඩ නේද? මම මේකම තියාගන්න මම ආයෙත් අඳින්න යන්නේ නැහැ 90 ප්‍රශ්නයක් නැහැ නේද? හරි. දැන් ඔන්න අපි අඳින්න යන්නේ අංශක 45. අංශක 45. හරිද? දැන් එතකොට මොකද කරන්නේ? අංශක 90 ඇඳලා අංශක 90 ඇඳලා අංශක 45 අඳින්න යන්නේ. අංශක 90 දැන් ඔයගොල්ලෝ මේ විදිහටම ආයෙත් ඇඳ ගන්න. ඔන්න අංශක 90 ඇඳලා පස්සේ මම මේ සීත මකා ගන්නවා. මෙතන දැන් අංශක 90 ඇඳලානේ. අංශක 90 ඇඳලා අංශක 90 ඉඳන් දැන් මේ පොයින්ට් එක මේ පොයින්ට් එකයි මේ ඡාපේ කැපිලා තියෙන්නේ. හා මෙන්න මේ පොයින්ට් එකයි මෙන්න මේ පොයින්ට් එකයි ඡාපේ කැපිලා තියෙන්නේ. අන්නේ ඡාපෙද කියලා ටොට් ගාලා කොන ඡාප දෙකක් ඇඳලා මෙන්න මේ අංශක 90ට කොන සමච්ඡේදයක් අඳිනවා. ඔන්න තිබ්බා මෙහෙම එකක් ගැහුවා මේක කියලා මෙහෙම එකක් ගැහුවා මෙන්න මෙතන හොඳේ මේ පොයින්ට් එකේ තියලයි මේ පොයින්ට් එකේ තියලයි ගහන්නේ. මෙතන එකක් ගැහුවා මෙතන එකක් ගැහුවා ඔන්න කෝණ සමච්ඡේදයක් ඇඳ ගන්නවා අංශක 90ට. ඊට පස්සේ මේ ඇඳගත්තු ඡේදනයේ විච්ච ඡාප දෙක මෙන්න මෙතනින් කියලා ලින්ක් කර ගන්නවා. හරි නේද? ඒ ඉඳන් ඡාප දෙක කැපිටෙනට ලින්ක් කරගෙන දැන් එතකොට අංශක 90ට කෝණ සමච්ඡේදයක් නැන්දාම එක පැත්තක් අංශක 45 වෙනවා. ඔන්න දැන් එතකොට 45 වුණාම මෙන්න මෙයා පැත්ත තමයි 45. ඊතුරු පැත්ත කඩේලි කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. කඩේලි කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොමද දැන්නේ මම මුලින්ම කතා කරලා මොන රේඛාවක් නැන්දා ඒ රේඛාව නිසා ඡාපයක් ගැහුවා. ඡාපයක් ගහලා ඒ ඡාපේ ගහපු සයිස් එක වෙනස් කරන්න නැතුව ඒක කවකට තියෙන 60ක් නැගගත්තා. ඒක ආයෙත් වෙනස් කරන්න නැතුව 120ක් ඇදගත්තා. ඊට පස්සේ මේ දෙවැනිට ගහපු හැටේ හරියටම මේවා කරනකොට දෙවැනියට ගහපු හැටේ කෝණ සමච්ඡේදයෙන් ඇඳ ගන්න මෙන්න මේ කැපිච්ච පොයින්ට් එක මෙන්න මෙහෙම කියලා තවකට වෙනස් කරන්න නැතුව පොයින්ට් එකක් ගන්න. ඒ කැපිච්ච දැන් දෙක ආගෙන ගන්නවා. ඊට පස්සේ දැන් මේ අංශක 90ක් හැදෙලා ඊට පස්සේ හරි අංශක 90ක් හැදලා ඉන්නේ මෙන්න මේක කඩේලි වලින් දිනනවා නම් වඩා හොඳයි. හරිද? කඩේලි වලින් දිනනවා නම් වඩා හොඳයි. ඊට පස්සේ අන්නේ මෙන්න මේ පොයින්ට් එකයි මෙන්න මේ පොයින්ට් එකයි අරගෙන මේ ඡාපේ උඩින් ගිහින් තියෙන පොයින්ට් එකක් තියෙන්නේ. ඒ පොයින්ට් එක අරගෙන ඒ පොයින්ට් එකේ ඉඳන් කෝණ සමච්ඡේදය ගන්න ඡාප දෙකක් ගන්න මේ ඡාප දෙක කැපිච්ච තැන ඉඳන් මෙන්න මේ මුල්‍ය ආපේ ගන්නවා එතනට. හරිද? දැන් මේක හැදෙන්නේ අංශක 45ක්. මොකද මෙන්න මේ සම්පූර්ණ මේක 90යි. ඒ 90 එක හරියට කෝණ සමච්ඡේදයකට බෙදුනම 45 දෙකට කැඩෙනවා. මොන එතකොට අංශක 45 අදින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අංශක 45 ඇද්දා. දැන් පොඩ්ඩක් විදිහේ පොස් කරලා ඕක හදගන්න. හරි. දැන් එතකොට 45 මං යන්නේ අංශක 90 නේද? 90ට කෝණ සමච්ඡේදයක් ගන්න දෙකට බෙදලා. හරි. ඔයාලා මෙන්න මේ ඇක්ටිවිටි එක අමතරව කරන්න ඕනේ. මොකද්ද? දැන් 45 හැදෙන තව විදිහක් නේද? අංශක 30යි අංශක 15යි. දැන් ඔයාලට අංශක 60 හරියටම දෙකට බෙදලා ඔයාලා අංශක 30 ඇඳලානේ. පොඩ්ඩක් හිතන්න අංශක 30 හරියටම දෙකට බෙදලා අංශක 15 දෙන්න පුළුවන් නේද? ඒකෙන් පොඩ්ඩක් ඔළුවෙන් හිතලා 30යි 40 30යි 15යි එකතු කරලා අංශක 45ක් ඇඳගෙන එන්න ඕනේ ලබන සතියේදී. හරිද බටන්? ඔන්න 30යි 60යි 30යි 15යි එකතු කරලා අන්න තවන්න දුන්නා අංශක 45 ඇඳගෙන එන්න. හරිද?
ඔන්න අන්තිම අනුමානිකාව ලියා ගන්න අන්තිම අනුමානිකාව ලියා ගන්න දෙන ලද කෝණයක් පිටපත් කිරීම දෙන ලද කෝණයක් පිටපත් කිරීම දෙන ලද කෝණයක් පිටපත් කිරීම කොයි හරි කෝණයක් තිබ්බොත් අපිට ඒක පිටපත් කරන්න කිව්වොත් මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ මම ටක්කල මේක කරනවා මට කැම්පස් එකට යන්න ඕනේ එතකොට මොකද කරන්නේ ඔන්න අපිට දිනවා මෙන්න මේ කෝණය අපිට පිටපත් කරන්න කියලා මේක පොතේ යනවා කියලා අපිට නිකන් මේක බලලා පිටපත් කරන්න පුළුවන්ද බෑ අපි ඒක කවදාවත් කරන්නේ නැහැ මුලින්ම ඔයාලා කරන්නේ මෙන්න මේ රේඛාව වගේ තව රේඛාවක් ඇඳ ගන්නවා මම අර වගේම නම් එක දාගන්නවා BC කියලා ඊට පස්සේ කරන්නේ ඔයාලා පිටපත් කරන්න ඕනේ රූපේ තියෙන තැනට ගිහිල්ලා කව කට්ට කියලා රූපේ තියෙන තැනට ගිහිල්ලා කව කට්ට කියලා මෙන්න මේ කෝණ දෙකම කැපෙන විදිහට ඡාපයක් ඇඳගන්නවා. හරිද? මෙන්න මේ කෝණ කැපෙන විදිහට ඡාපයක් ඇඳගන්නවා. හැබැයි ඒක වෙනස් කරන්නේ නැතුව කව කට්ට අරගෙන ගිහිල්ලා අපි අලුතෙන් අඳින තැනක් කව කට්ට වෙනස් කරන්නේ නැතුව මෙන්න මේ පොයින්ට් එක ගහලා ඇඳගන්නවා. මෙන්න මේ පොයින්ට් එක ගහලා මේකෙන් ගත්ත කව කට්ට ඇල්ලම අරගෙන මෙන්න මේක ගහගන්නවා. හරිද? ගහගත්තට පස්සේ වෙනස් කරන්න බෑ තමයි කවකට. ඊට පස්සේ ආයෙත් කවකට අරගෙන තුඩ මෙන්න මෙතනින් තියලා මෙන්න මේ කැපිච්ච කෑල්ලකින් අන්නේ සයිස් එක මැනගන්නවා. කවකට මෙතනින් තිබ්බා කැන්සල් මෙතනින් තියලා අන්නේ සයිස් එක අරගෙන ඒ සයිස් එක වෙනස් කරන්නේ නැතුව මෙතනින් කවකට තුඩ තියලා අර සයිස් එක වෙනස් කරන්නේ නැතුව ඒ චාප කෑල්ල අඳගන්නවා. එතකොට මේ චාප කෑල්ලටම සයිස් කෑල්ල තමයි මෙතනින් එන්නේ. ඊට පස්සේ මෙන්න මේ චාපේ මෙන්න මේ චාප කෑල්ල කැපිච්ච තැන් දෙක තියෙනව නේද? අන්න ඒක මෙන්න මෙතන ඉඳන් බීව මාක් කරන්න, දික් කරන්න. බීව කැපෙන විදිහට අරගෙන මෙන්න මේකත් කපාගෙන යන විදිහට රේඛාව දික් කරන්න. එතකොට මෙන්න මෙයාව අරගෙන අච්චුව ගෙවුවාගේ මේ පැත්තෙන් අපිට මේ ඇඳපු කෝණය, ඒ කියන්නේ දෙන ලද කෝණයක පිටපතක් අපිට ගන්න පුළුවන්. මොකක්ද කරේ? වත්ත කෝණය වගේම රේඛාවක් අත්ගාලින් ගත්තා. රේඛාවක් ඇඳගෙන කෝණමානය අරගෙන අපි මොකක් හරි ඡාපයක් ගැවුවා. ඒ ඡාපය වෙනස් කරන්නේ නැතුව තේර වලින් දිහා තව ඡාපයක් ගහගත්තා. ඒ මේ අඳින එක හොතේ තව ඡාපයක් ගහගත්තා. මෙයා BC කියලා ඔන්න දාගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් තුන තියලා මෙන්න මේ කැපිච්ච තැන මාක් කරලා සයිස් එක අරගෙන ඒ සයිස් එක වෙනස් කරන්නේ නැතුවම ආයෙත් මෙතනින් තියලා සයිස් එක මාක් කරගෙන අන්නේ කැපිච්ච තැනයි මේ ලක්ෂයයි ස්ටොප් ගාලා කරගන්නවා. ඊට පස්සේ යා කරගත්තා. දැන් එතකොට මේ ආව ෆොටෝකෝපියක් ගැහුවාගේ මෙතන අපිට හැදිලා තියෙනවා. ඔන්න ඔක තමයි දෙන ලද කෝණය පිටපත් කරගන්නේ. ඕක කවදාවත් අමතක කරන්න බෑ. O level ඉවර වෙනකොට. ඔන්න ඔය වගේ ගානකුත් ඔයගොල්ලෝ නිකන් බලලා ඉඳලා ඒක කොහොමද පිටපත් කරන්න කියලා ඇඳගන්න. ඔන්න එතකොට කතා නිර්මාණ පාඩම 9 වසරේ දාල ටික සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් 15 එක්සෑම් 15 එක්සෑම් තියෙනවා. එතනට හරියන්න තමයි අපි පාතහ නිර්මාණ පාඩම කරගත්තේ. ඔයාලා මාතෘකාව ලියලා ඒ කොනේ ඉඳන්ද මම කියපු විදිහට වීඩියෝ එක නවත්ත මේක බලන්න. ඊට පස්සේ ඔයාලා වැඩි කරගෙන යනවා මෙන්න මේ මම කියන අභ්‍යාස ටික කරන් ටික. කොහොමද ඔයාලා මිශ්‍ර අභ්‍යාස මේකේ මිශ්‍ර අභ්‍යාස සම්පූර්ණම කරගෙන ඉන්න ඕනේ. මිශ්‍ර අභ්‍යාස සම්පූර්ණම කරගෙන ඉන්න ඕනේ. 14.4 පළවෙනි ගානයි තුන්වෙනි ගානයි හතරවෙනි ගානයි පළවෙනි ගානයි තුන්වෙනි ගානයි ඊට පස්සේ 14.3 දෙවෙනි ගානයි තුන්වෙනි ගානයි හයවෙනි ගානයි දෙවෙනි ගානයි තුන්වෙනි ගානයි පළවෙනි ගානයි 14.2 පස්වෙනි ගානයි හයවෙනි ගානයි 14.2 පස්වෙනි ගානයි හයවෙනි ගානයි. ඒ ගණන් ටිකට අමතරව දැන් ඔය ගණන් ටික බලන්න වන් ටික කියලා ඔය ටික හඳගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම සතියේදී. ඊට පස්සේ ඊයේ සතියේ පේපර් එකක් දැම්මා ගෲප් එකට ඒක සම්පූර්ණව කම්ප්ලීට් කරගෙන එන්න. තව මම මේ සතියේ තව පේපර් එකක් දානවා. මතුමුන් කලාප පේපර් එක කොහොමද වෙයි. ඒකත් කරගෙන ලබන සතිය අනිවාර්යෙන් පන්ති එන්න. එහෙනම් අදට වැඩි ඉවරයි. උත්සන්නයි ජය වේවා.